හරි අපි පටන් ගමු. හරි ඕකේ අපි මේ බලමු සමහර දේවල් නම් මේ හදාන යන්න අමාරු ගතියක් තියෙන. හරි බලමු අපි. හරි ගන්නකො ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ. වේගයෙන් ඉඳලා පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. විද්‍යාගාරයේදී ඔබට හෙලික්සිය දුන්නක දුන නියතයේ සේවීම සඳහා භාවිතා කළ හැකි උපකරණ ඇටුමක් පහත දැක්කේ. හරි. උපකරණ ඇටුමක් තියනවලු හෙලික්සිය දුන්නක. හරිද? භාවිතා කළ හැකි උපකරණ ඇටුමක් පහත දැක්කේ. පෙන්න ඇති කොටස් නම් කරන්න කියලානේ කියන්නේ. පෙන්නලා තියෙන කොටස් නම් කරන්න කියලා කියනවා. හරි. ඒතර අපි දන්නවා ඔය උඩින්ම තියෙන්නේ හෙලික්සිය දුන්න. හරි. ඊට පස්සේ ඒක නම් කරගන්න පුළුවන් නේද? එහා පැත්තෙන් තියෙන ආධාරකය. ඊට පස්සේ දර්ශකය. හරි. ස්කන්ධය යටින් එල්ලන්නේ කවුද? ස්කන්ධ තමයි යටින් එල්ලන්නේ. හරි. ස්කන්ධ තමයි එල්ලන්නේ. හරි. රයිට්. පෙන්න ඇති කොටස් නම් කරන්න එච්චරයි. ඊට පස්සේ කියනවා සාමාන්‍යයෙන් මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය අනෙකුත් උපකරණ ලෑස්තිගත කරන්න. මොනවද පුතේ ඕනේ? අපිට ඕන වෙනවා විරාම ගටිකාවක් නේ. විරාම ගටිකාවක් ඕන. ආය ඔය ස්කන්ධ සෙට් එකක් ඕනේ නේද? පඩි සෙට් එකක් අපිට ඕන. හරි. පඩි සෙට් එකක් ඕන. ඒ පඩි සෙට් එකත් ලියන්න. හරි. ඊට පස්සේ කියනවා යොමු කූර දෙකක් යොදාගෙන දෝලන ආරම්භය සහ අවසානයේ නිර්ණය කිරීම සිදු කිරීමට ඉහත උපකරණ ඇටුම සකස් කර ඇත. එසේ සකස් කිරීමට හේතුව කවරේද? කියන්නේ දැන් ඔය ඇයි යොමු කූරක් පාවිච්චි කරන්නේ? දැන් පුතේ අහන්නකෝ. ඕකේ එක දැන් මම අපි ස්කන්ධ එල්ලනවානේ. එතකොට දැන් බලන්න මේක ඇදෙනවානේ ඇත්තටම. ඇදෙනවානේ මේක. ස්කන්ධ එල්ලද්දි මේක මෙහෙම පල්ලෙහාට ඇදෙනවා ටික ටික. මෙහෙම ඇදෙනවානේ පල්ලෙහාට. එතකොට හරියටම මේ තැන බැලන්ස් කරගන්න බෑනේ. ස්කන්ධ එල්ලද්දි වැඩියෙන් ඇදෙනවානේ. ඒතර හරියටම මෙන්න මෙතනින් අර මාක් එක දාගන්න තමයි ඔහම කුරු දෙකක් වන. කහතර. දුරුනියතේ කේවන දුන්නේ එම් ස්කන්ධයක් එල්ලා සිරස් දෝලනය කරන විට දෝලන කලාවට සඳහා ප්‍රකාශනයක් ලියන්නනේ. ඔය දැන් ඔය ලියන්න කියන එකයි ඔප්පු කරන්න කියන එකයි ඕවා පටල ගන්න එපා. ලියන්න කියන්නේ කෙලින්ම ලියන්න විතරයි තියෙන්නේ. හරි. ලියන්න කියන්නේ ලියන්න. හරි. ආය හදුවේ කොහොමද ඒවා වැඩක් නැහැ. හරි. t සමානයි 25 වර්ගමූල m බෙදීම k. ඔච්චරයි. m කියන්නේ ඔය එල්ලන ලද ස්කන්ධයට. m බෙදීම k. හරි නේද? රයිට්. ප්‍රකාශ ලියන්න. ඉහත හතරේ ඔබ ලබාගත් සම්බන්ධතා සුදුසු සරලරේඛීය ප්‍රස්ථාරයක් ඇතිවීම සඳහා විචල්‍ය සකස් කරන්න කියලානේ තියෙන්නේ. හරි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. එම්බෙදීම K. එතකොට ඕක නිකන් හරිද පුතේ? දැන් නිකන් මම නිකන් මේ ටික කියලා දෙන්න. හරි දැන්. ඕක නිකන් මූල ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්ද? පුළුවන් ඈ. ඕක ඇන්දොත් මෙහෙම එන්නේ මේ බලන්නකෝ. 25 මේ වර්ගමූල K මෙතෙන්ට දාලා මේ වර්ගමූල M තමයි එන්නේ. දැන් මේක මේ වගේ ප්‍රස්ථාරය. එතකොට මේ ටික නියතයක්. අහගෙන ඉන්න හොඳට. ඒ කෑල්ල නියතයක්. ඉතුරු ටික මූලයක්නේ තියෙන්නේ. දැන් ඕවගේ ප්‍රස්ථාරයක් ඇන්දොත් ඕවා යන්නේ මෙන්න මෙහෙම. ඔයගෙන ප්‍රස්ථාරය. ඒතර ඕවගේ ඔය අනුක්‍රමණ අන්තක්කන ඕව මොනවා හොයන්නේ කොහොමද කියන්නේ? හොයන්න බෑ හරි. එහෙනම් අපි කරන්නේ දැන් සරල රේඛීය ප්‍රස්ථාරයක් අඳින තැන හදාගත්තොත් අපිට දත්ත ගන්න ලේසි හරි. දත්ත ගන්න ලේසි නැත්නම් ස්පර්ශ කැඳ ඇඳ එහෙම තමයි හදන්න ඕනේ හරි. එහෙම කරන්නේ නැති හින්දා තමයි අපි ඕක කොහොම මොකද කරන්නේ? වර්ග කරනවා හරි. කොහොම මොක වර්ග කරනවා. හරිද? ඒකල විචාලි ටික බේර ගන්න එක තමයි කරන්නේ හරි. කොහොම වර්ග කරපුවාම හරි t වල වර්ගය සමානයි 4යි 5 වල වර්ගය m බෙදීම k කියලා එනවා. හරි. මේ k මෙතෙන්න ගන්න. t වල වර්ගය සමානයි 4යි 5 වල වර්ගය බෙදීම k වාරයක් කවුද? m. ඔය M කියන්නේ කවුද? අපි එල්ලන ස්කන්ධයට. M කියන්නේ අපි එල්ලන ස්කන්ධයට. හරි. ඇඳීම සඳහා විචල්‍ය සකස් කරන්න සකස් කරා. විචල්‍ය සකස් කරලා තියෙන්නේ ඔන්න එල්ලන විදිහට. හරි. එච්චරයි. ඒතකොට මේක ඇවිල්ලා මොන ආකාරයේ ප්‍රස්ථාරයක් දෙන්නේ? අපිට ප්‍රස්ථාර වෙනවා හරි y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. ඔය මූල ලක්ෂ්‍ය හරහාන සරල රේඛාවක් තමයි එන්නේ. හරි. ප්‍රස්ථාරය පහත දැක්කේ. හරි. ඔය ඇඳලා තියෙන්නේ. ශිෂ්‍යය ඇඳලා තියෙනවා. හරි. දැන් ඔන්න ඔය හදන්න තමයි එපා වෙන්නේ. හරි. බලමු. රයිට්. හොදන්න නිකන් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්නකො ටිකක් ගාලා. ගන්නකො. ඔය අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න ටස් ගාලා. හරි. අපි යමු ඊළඟ කොටසට.
හරි. පුතේ දැන් මට එකත් එක්ක බෑනේ. හරි. ඔන්න බලන්න පුතේ. ඒගොල්ලෝ කියනවා පාවිතම ඔබ වායතා කර හෙලික්සිය දුන්නේ දුරු නියතේ සන්. ඒතර දුරු නියතේ කියන්නේ මෙන්න මෙතන ඉන්න ගන්න ඕනේ. හරි. ඒතර දුරු නියතේ කියන්නේ කාටද ඔකේ? අණුට. හරි. එහෙනම් මම ඔකේ අනුක්‍රමණය ලියන්න ඕන. කවුද පුතේ මේකේ අනුක්‍රමණය කියන්නේ? අනුක්‍රමණය සමානයි 4යි 5 වල වර්ගයේ බෙදීම kට. හරි. අනුක්‍රමණය කියන්නේ කාටද? 4යි 5 වල වර්ගයේ බෙදීම k කියන උත්තරයට තමයි අනුක්‍රමණය කියලා කියන්නේ ඒගොල්ලෝ. එතකොට 4 හරි 5 වර්ගය හරි k හරි අනුක්‍රමණය ගන්න කොහොමද? ඕකේ ලක්ෂ දෙකක් ගන්න හරි. හරි ඕක බලන්න පුතේ අර පටන් ගන්න තියෙන 50න් ඈ. බිද්දුවෙන් එහෙම නෙමෙයි පටන් ගන්න තියෙන 50න් හරි. එතකොට දැන් ඕකේ අනුක්‍රමණය ගන්නකොට දුරින් ලක්ෂ දෙකක් අරගෙන කරත් අවුලක් නැහැ හරි. මොකද බිද්දුවෙන් පටන් ගත්තත් එකයි අතුරින් පටන් ගත්තත් එකයිනේ ලක්ෂ දෙකක් නේ අපි ගන්නෙ. සරල රේඛීයවනේ යන්නේ හරි. එතකොට අන්න එහෙම ලක්ෂ දෙකක් අරගෙන අනුක්‍රමණය හොයා ගන්න හරි. හරිද? ඒ යගේ දාන්න. දැන් මට කියන්න බෑ එතන කොහොමද ගන්න කියලා හරි. එන පළවෙනි ලක්ෂය තියෙන්නේ 50යි බිඳුවයිනේ. ඊට පස්සේ අර දුර තව එකක් බලන්න හොඳට කැපෙන තැනක් තියෙනවා. ඔය මං හිතන්නේ 300 නේද? 300යි 48 මං හිතන්නේ කැපෙන්නේ හරි. ඒතර මෙන්න එහෙම ලක්ෂ දෙකක් ගන්න. මෙන්න මෙතන ලක්ෂ ගත්තොත් 300යි 48. හරි. මෙතන ලක්ෂ ගත්තාම ඔකේ අනුක්‍රමණය ගන්න එහෙමයි. මෙතන තියෙන්නේ x ලගේ 50යි මෙතන 8යි නේ. කොහොමද තියෙන්නේ? ඔන්නවම තියෙන්නේ. කොහොම ගන්නද? ඒතර මේකේ අනුක්‍රමණය කියන්නේ tan θ ට. ඒතර මේ උස කියන්නේ හරි 48න් 8ක් අඩු කරන්න 40යි. හරි. මෙතන එනවා 300න් 50 කරන 250යිද කොහොමද? හරි. එහෙමනේ ලියන්න වෙන්නේ. හරි. ඒතර මේක බෙදීම මේක තමයි. ඔගේ අනුපාතය එන්නේ හරියට ආවොත් හරි. මම දන්නේ 56ද 60ද හරියට බලන්න පුතේ ඒක. ඒක බලලා ගන්න 48යි මට පේන විදිහට 48යි 300ද 350ද කොහෙද? 250යි ඔනේ 350ද කොහෙද? එහෙම ගන්න. 5 වර්ගය 10යි කියලා ගන්න. ඊට පස්සේ ඔකට ආදේශ කරන්න තමයි තියෙන්නේ. හරි. ඒතර අනුක්‍රමණය මෙතනින් එනවනේ අගයක්. තේරෙනවනේ ගන්න තියෙන්නේ ලක්ෂ දෙක ගත්තා. ඒතර මේ උසනේ මේ උස කියලා කියන්නේ 48න් 8ක් අඩු කරන 40යි. මේ දුර කියලා කියන්නේ 300න් අඩු කරන 250යි. 40 බෙදීම 250යි. හරි. ඒතර 40 බෙදීම 250. මම නිකන් ලියන්නේ. ඒක බලලා ගන්න ඕගොල්ලෝ හරියට. 4යි 5 වල වර්ගය වෙනුවට ලියන්න 10යි කියලා. යට එනවා k කියලා. මේකට මේක කැපිලා යන මෙතන කෙලින්ම 40. ඒතර k සමානයි 250ක් වගේ එනවා. මම දන්නේ නැහැ ඕක දෙන්නේ කියලා. දන්නේ? ඒතර nk ඍණ එක තමයි උත්තරේ එන්නේ. nk ඍණ එකෙන් එනවා. හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස හරි හොඳට අහගන්න. ඔබ ගොඩනැගූ වාදයට අනුව ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍ය හරහා යාවතු වුවත් තරමක ධන අන්තක්කණ්ඩයක්. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙහෙම ප්‍රස්ථාරයේ මෙහෙම යන්න ඕනලුනේ. ඇත්තනේ. අපේ වාදයත් එක්ක ඕක යන්න ඕන හරි. සරේකිය ප්‍රස්ථාරය ඔහම යන්න ඕන හරි. ඔහොම යන්නේ නැල්ලු. හරිද? අපෙන් අහනවා ඇයි එහෙම යන්නේ නැත්තේ කියලා. හරි. ධන අන්තක්කණ්ඩයක් පවතී. ඔබ විසින් සිදු කළ කුමන හෝ වැරදි උපකල්පනයක් නිසා එම දෝෂය ගොඩනැගී ඇත. ඇත්තනේ. බලමු. එම උපකල්පනය සඳහන් කරමින් අන්තක්කණ්ඩය මග නිරූපිය හැකිද යන්න පැහැදිලි කරනවා. ඔහොම යන්නේ නැතුව චුට්ට උඩට යනවලු. හරි. මේක මෙහෙම උඩට ඉස්සෙනවලු. ඇයි කියලා අහනවා මෙහෙම. යන අන්තක්කණ්ඩයක නොතනින් යනවලු. මොකද වෙන්න පුළුවන් පුතා? අපි මේකේ නොසලකා හැරපු දෙයක් තියෙනවා. මොකද නොසලකා හැරියේ? හෙලික්සිය දුන්නට ස්කන්ධයක් තියෙනවා කියලා අපි ගත්තේ නැහැ. හෙලික්සිය දුන්නට මොකද නැත්තේ? ස්කන්ධයක් තියෙනවා කියලා ගත්තේ නැහැ. හරි. අන්න ඒක තමයි අපි කරපු වැරද්ද. හරි. අපි ලියන්න ඕන මොකද්ද? දුන්නට ස්කන්ධයක් තියෙන්න පුළුවන්. ඒ ස්කන්ධය අපි නොසලකා හැරලා තියෙනවා. ඒක තමයි අපි කරපු වැරද්ද. ඒක තමයි හොම් ප්‍රස්තාරයක් ආවේ. හරි. පැහැදිලි නේද? ඒක තමයි ලියවෙන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ එකට. හරි. අපි යනවා ඊළඟ කොටසට. අවශ්‍ය දේවල් ලියා ගන්න පුතා. මොනවාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඔන්න බලන්න. හරිනේ. ඊට පස්සේ ඊළඟට යනවා. හරි. පේපර් එක හරියට ලියලා එන්න පුතා. ආයෙ නියමයට තේරෙනවා. හරි. ලියන්න නැත් නිකන් ආවගේ වැඩක් නැහැ. හරි. ලියලා එන්න ඕන. හරි. එතකොට තමයි ඔක ඔලුවට වදින්නේ ආයෙ නිකන්. අර try කරලා නෙන්නේ. එතකොට වදිනවා හොඳ රැඟට. හරි. දුන්න සැහැල්ලු නොවේ ඊට ස්කන්ධය පැවතුන විට එල්ලා ඇති ස්කන්ධය m ද දුන්නේ ස්කන්ධය සිම්පල් m ද විට එහි දෝලන කාලාවර්ත ඔන්නෝම ගන්න පුළුවන්ලු. හරි. ඔක පුතේ ඔය m බෙදීම 3ක් කියලා ආවේයි. දෝලනය වෙනකොට. හරි. ඒකත් එන්නේ මොකෙන්ද? ඔව්ව ගන්න මේ අර අනුකලණයෙන් තමයි ඔය ගන්න. ඔප්පු කරන්නේ අනුකලණය. ඒකයි නැත්තම් කාට හරි කියන්නේ කොහොමද බං m බෙදීම 3ක් ආවේ කියලා කියන හිතනවානේ.
අනුකලනයෙන් තමයි ඔය එන්නේ හරි. ඒ කියන්නේ පුතා දැන් දෝලනය කරනකොට හොඳට අහගන්නකෝ දැන්. නිකන් පොඩ්ඩක් කියන්න. මෙහෙම අරගෙන මේක ස්කන්ධයක් එල්ලලා හරි. හරි. එතන ස්කන්ධයක් එල්ලලා මේක පල්ලෙහාට මෙහෙම ඇදලා දෝලනය කරද්දී ස්පින් එකේ ඔය හැම තැනම ඒකාකාරවම දෝලනය වෙන්නේ නැහනේ. හරි යට ටික වැඩියෙන් මේ වෙනවා උඩට යනකොට ටික ටික අඩු වෙනව නේද? හොඳට හිතන්නකෝ. පැහැදිලිද මම කියන එක? ස්කන්ධය වැඩි කරන්න තමයි ඒක ඇඩ් වෙන්නේ. එතකොට ඒක අපිට ගන්න වෙන්නේ අනුකලනයෙන් හරි. ඔකේ උත්තරේ එන්නේ ඔය ඇවිල්ලා තියෙන ඇත්තටම අනුකලනය කරලා ගන්න උත්තරයක් තමයි තියෙන්නේ. ඒක හිතන්න එපා හරි. ඒක ඔප්පු කරන්න නෑනේ. ඒක කෙලින්ම තියෙන්නේ t සමානයි 25 හරි වර්ගමූල හරි කැපිටල් M දන සිම්පල් M බෙදීම 3යි. හරි. බෙදීම කවුද? k. ඕක දීලා තියෙන්නේ ඒ හින්දා හරි. මෙතන M බෙදීම 3ක් ඇහුවේ. ඉතින් කාට හරි අහන්න පුළුවන් ඇයි M බෙදීම දෙකක් දැම්මේ නැත්තේ? ඇයි 3ක්ම දැම්මේ? එහෙම අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි අරක හරි. ඒක ගන්න ඒ විදිහට හරි. ඒකයි ඒ. ඊට පස්සේ කියනවා හෙද සමීකරණයේ සුදුසු සරලරේඛීය ප්‍රස්ථාරයක් ඇදීම සඳහා විචල්්‍ය සකස් කරලා ලියන්නලු. හරි. විචල්්‍ය සකස් කරලා ලියන්නලු. පුළුවන් නේ. ඕකත් ඔහොමම තමයි. සරලරේඛීය ප්‍රස්ථාරයක් කිව්වනේ ඉතින් මූල ලකුණු තියාන කරන්න බෑ ඕක හරි. මූල ලකුණුත් එක්ක සරලරේඛීය ප්‍රස්ථාරයක් කියන විදිහක් නැහැ. ඔහොම තියදී වර්ග කරන්න. ඔහොම තියදී වර්ග කරන්න. හරි. වර්ග කරොත් තමයි දෙන්නේ t වල වර්ගය සමානයි 4යි 5 වල වර්ගය. හරි. m ධන m බෙදීම 3යි. හරි. මේ කේත් ඕකට පුට්ටු කරගමු. මෙතෙන්ද කේනේ මේකටත් කේ දාමු. මේකටත් මම 3යි කේ කියලා ලියන්නම්කෝ. ඔච්චරයි කතාව ඈ. ඒ දෙනවනේ වර්ග කරපු ගමන්. හරි. දැන් ඕක වැඩි කරගමු. t වල වර්ගය සමානයි 4යි 5 වර්ගය යට තට්ටුවට k වාරයක් කැපිටල් M දන. මේකට වැඩි කරපු ගමන් 4යි 5 වල වර්ගය m බෙදීම යට තට්ටුව 3යි k. අන්න එනවා. හරි ප්‍රස්ථාරේ හරි. ඒතර ප්‍රස්ථාරේ සරලරේඛීය එන ආකාරයට අපි දැන් හදාන ඉවරයි හරි. සරලරේඛයට එන ආකාරයට ගත්ත ගමන් මෙතන එනවා කවුද? y සමානයි මෙතන එනවා m. හරි. x ධන c. c කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කැලලට හරි. c. බලන්න ඇත්තරම ඕවා නියත එන්න ඕන පුතේ. දැන් කියන්නේ හිතන්නකෝ මේ m තමයි අපි වෙනස් කරන්නේ. මේ කැලලම නියතයක් වෙනවා. නැත්නම් අනුක්‍රමණය ඒකාකාර සරල රේඛාවක් කියන්න බෑනේ. බලන්න ඔය ඔක්කොම නියතද කියලා. ඔව්නේ. 4 නියතයක් 5 වර්ගයේ නියතයක් k කියන්නේ දුරු නියතයක්. මේක c නම් ඒත් නියතගයක් හරි. මේ සෙට් එකම නියතයක් වෙනවා. නැත්නම් ලියන්න බෑ හරි. 4යි 5 වර්ගයේ නියතයක් 3 නියතයක් k නියතයක් m කියන්නේ කවුද? දුන්න ස්කන්ධයනේ. ඒකත් නියතයක්. හරි නේද? නැත්නම් ලියන්න බෑ. හරි ඒක චෙක් කරන්න හරියට ඇවිල්ලාද කියලා හරි. ආවා. ඊට පස්සේ කියනවා අනුක්‍රමණ ජීස අන්තක්කණ්ඩය දෙන්න. හරි. ඊට පස්සේ කියනවා විචල්්‍ය සකස් කරන්න. දුන්නේ ස්කන්ධය සඳහා ප්‍රකාශනයක්. ඉහත විචල්්‍ය සකස් කර සමීකරණ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය ඇසුරෙන් දෙන්න කියලා කියනවා නේද? ස්කන්ධය සඳහා ප්‍රකාශන. m නේ ගන්න කියන්නේ මට. හරි. පුතේ ඔය වගේ වෙලාවට පොඩි ගේමක් තියෙනවා. මේ බලන්නකෝ. ඒතර ඒගොල්ලෝ කියනවා අනුක්‍රමණය G අන්තක්කණ්ඩය C. මේ අනුක්‍රමණය G කියලා ඒගොල්ලෝ ගන්න කෙනෙක් අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ. ඔහොම තමයි ලියන්නේ. ඔහොම ලියන්නේ. ඒගොල්ලෝ කියන විදිහට ලියන්න එපා. ඕකේ අන්තක්කණ්ඩය ලියන්නම්කෝ මම C කියලා. මේ බලන්න. අන්තක්කණ්ඩේ C කියලා ලිව්වොත් එයාගේ උත්තරය තමයි මෙන්න මෙයා. කවුද? 4ක් 5 වල වර්ගය m බෙදීම 3යි k. බෙදීම. හරි. අනුක්‍රමණය කියන්නේ g නේ. g හොඳ බලන්න. මේක මම g ගෙන් බෙදන්නම්. අනුක්‍රමණය කියන්නේ g ට. g කියන්නේ කවුද? 4ක් 5 වල වර්ගය බෙදීම k. හරි. තේරෙනව නේද? right. හොඳට බලන්න පුතේ උත්තරයක් එනවා. ඒතර අපිට කියන්නේ කාගේ ඇසුරෙන් ලියන්න කියලාද? අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩය ඇසුරෙන් ලියන්න කියලා. දෙන්න බෙදුවා නම් හරි හරි. එතකොට මොකද වෙන්නේ? දැන් 4ක් 5 වර්ගයේ k කැපෙනවා. 4ක් 5 වර්ගයේ k කැපෙනවා. ඒතර m බෙදීම 3 තමයි එන්නේ උත්තරේට. c බෙදීම g කියලා ලිව්වා නම් හරි. නේද? මේක මෙහෙට දාගත්ත ගමන් m වල උත්තර එනවා. හරි. m සරණින් කියන්නේ හරි නේද? දැන් g c ඇසුරෙන් දෙන්න කියලා කියනවා. ලබාගත් අනුක්‍රමණයේ ලක්ෂ්‍ය කණ්ඩායම් හේතු සමීකරණය ආදර්ශ කර අන්තක්කණ්ඩය ලබා ගන්න. එමගින් දුන්නේ ස්කන්ධ m සොයන්න කියලානේ කියන්නේ. හරි. දුන්නේ ස්කන්ධ m සොයන්න කියලා කියනවා අපිට හරි. හරි. එතකොට පුතා එතන පොඩි දත්තයක් නම් තියෙනවා වැඩේ හරි බලමු මොකද වෙන්නේ කියලා. කතාව තේරෙනවනේ හරියටම නේද? රයිට්. ඔතන එනකල් ලියා ගන්න. හරි. ඉතින් අපිට ගේමක් ගහන්න පුළුවන් හරි. C දන්නවා G දන්නවා ගහන්න පුළුවන් ගේම් එකක් හරි. රයිට්. පැහැදිලි නේද? රයිට්. ඔක එතන මේක 3ෙන් වැඩි කරපු ගමන් උත්තර එනවා. 3යි C බෙදීම G සමාන m. හරි. ටක් ගාලා ලියා ගන්නකෝ අපි ඊළඟ කැලේ හදමු. ඉක්මනින් ලියන්න. හරි. ඔයතර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඊට පස්සේ මේ බලන්න. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද්ද කරන්න කියන්නේ? දැන් ඕක ඔතෙන්ට හැදුවට පස්සේ පුතා ඒගොල්ලෝ අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරි. ලබාගත් අනුක්‍රමණය සහ ලක්ෂ්‍ය කණ්ඩායම් හිත සමීකරණය ආදේශ කර අන්තක්කණ්ඩය ලබා ගන්න කියනවනේ. ඒ කියන්නේ C ලබා ගන්න කියලා තමයි කියන්නේ.
මෙන්න මේක. ඔය ලක්ෂය ආදේශ කරලා මේකට. හරි. එතකොට ඒගොල්ලෝ කියනවා හරි. මේ බලන්න මෙයා y නේ. එතකොට ඛණ්ඩාංකයක් දීලා තියෙනවා. කවුද පුතේ ඛණ්ඩාංකය? ඉගෙන හදලා ගන්න ඕනගොල්ලෝ 125ට 32 මම කරන විදිහ කියන්නම්. හරි 32යි. ඕක මේකට දාන්න ඕන. හරි. මේකට දාපුවාම අපි මතකද ඔය දුන්නේ දුන නියතේ කලින් හොයාගත්තානේ. කේ දනි. කලින් හෙව්වා නේද කලින් සමීකරණ. ඕකමනේ ගත්තේ. එහෙනම් කිසි ගේමක් නැහැ. ඔය ලක්ෂ ටික ඔකට ආදේශ කරන්න තියෙන. හරි. හරි. මම ආදේශ කරන්නම්. එතකොට මට C එනවා කියලා මම පෙන්නන්නම්. හරි. අපිට C හොයාගන්න පුළුවන්. C කියන්නේ මෙන්න මේ සෙට් එකම. හරි. එතන මේකේ අනුක්‍රමණයත් අපිට ගන්න පුළුවන්. අනුක්‍රමණය කියන්නේ ඉතින් 4යි 5 වර්ගයේ උත්තරේ 10ද මොකක්ද කියලා තියෙනවනේ. මෙතන 5 වර්ගයේ කේත් දන්නවනේ. අනුත් අපි දන්නවා. හරි. එතන y කියලා කියන්නේ ওই ඛණ්ඩාංකේ 32 හරි. y කියන්නේ 32ට. මෙතන ලිව්වා 32යි. මෙතන ලියනවා g. මම ලියන්නේ නැහැ කවුද කියලා. මෙතන x කියන්නේ කවුද? 225ට. හරි. ධන c. ඔහොම තමයි ලියන්නේ. එතකොට මෙතන 4 දන්නවා 4 කියලා 5 වර්ගයේ 10 කියලා දන්නවා k අපි හොයාගත්තා. පැහැදිලි නේ පුතේ? ඒක ආදේශ කරපු ගමන් කවුද ගන්න පුළුවන් මට? 4 දන්නවා 5 වර්ගයට 10 කියලා ගන්නද කොහොමද තිබ්බා නේද? තිබ්බනේ. ඔව් මෙතෙන්. ඊට පස්සේ කේත් අපි හොයාගත්තානේ. ධනි. ඒක දාලා ඕක සුළු කරපු ගමන් ධන c. කවුද එන්නේ? c වල උත්තරේ එනවා. හරි. කවුද එන්නේ? c වලට උත්තරයක් එනවා. හරි. c වලට එන උත්තරේ මෙතෙන් දාන්න තමයි තියෙන්නේ. c දා ගන්න පුළුවන්. ඒතර g ත් අපි දැන්ටමත් දන්නවනේ මේ. සුළු වෙච්ච ගමන් g දන්නවනේ දැනටම. ඒතර එතනින් m හොයාගන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? ඔක දාන්න තමයි තියෙන්නේ. හරි. පැහැදිලි නේද? එච්චරයි. ස්කන්ධ m7 මෙතන දාපු ගමන් m වල උත්තර එනවා. පැහැදිලිව ඒක ලියා ගන්නකො. ඛණ්ඩාංකයක් ආදේශ කරන්නේ කොහොමද? දැන් මේක තියෙන්නේ කොහොමද? y සමාන mx ධන c නේ. y වෙලා ගිය තමයි මේ තියෙන්නේ. x වෙලා ගිය තමයි මේ තියෙන්නේ. c තමයි හොයන්න තියෙන්නේ. හරි. පැහැදිලි නේ? හරි. එක්කෙන එකත් ලියා ගන්නකො අවශ්‍ය නම්. හරි. ප්‍රශ්න තියෙනවා නම් දාන්න ළමයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. ඩග්ගාලා කරන්න. හරි. මේ බලන්න. ඒක ඒගොල්ලෝ ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. තවත් ශිෂ්‍යයෙක් එම දුන්න සර්ව සම කැබලි දෙකකට කපනවලු දැන්. හරිද? දෙකකට කපනවලු. සර්ව සම කෑලි දෙකකට ශිෂ්‍යයා කපනවලු. ඒක හරි. දැන් ඒක අපි හොයාගත්තනේ. හරි. දැන් නෑ සාමාන්‍යයෙන් බලමු. මොකද වෙන්නේ කියන එක අපි ඒකල තීරණය කරමු. හරි. අතුරු ටික සමානයිනේ. ඒ දෙකට කපා පෙර ස්කන්ධයේම අගය එක් කැබල්ලකට යොදා දෝලන කාලාවර්ත සහ හිතාකාරට පස්තරයක් අඳුනු ලැබීය. හරි. හිත උඩ තියෙන අඳිනවලු හරි. උඩ ලැබෙන කාලාවර්ශිෂ්‍ය කෙමදුන සරසම කෙමකට කපා පෙර ස්කන්ධයම. ඒතර මේක දෙකට කඩලා එල්ලනවා. ඒ කියන්නේ මෙහෙමනේ දැන් එල්ලෙන්නේ. එතකොට පුතා දුනු දෙකක් විදිහට හැසිරෙනවා. මොකද මේකේ දුන්න K මේකේ දුන්නත් K. හරි. එතකොට සමාන්තරව දුනු දෙකක තමයි එල්ලලා තියෙන්නේ. සමාන්තර දුනු දෙකක KK ආවොත් එහෙම සමක දුන්න හැදෙන්නේ කොහොමද? K සමක කියන එකන හැදෙනවා පුතා ඔය දුන්න දෙකේම එකතුව හැදෙන්නේ. හරි. K සමක එන්නේ සමාන්තර නම් කවුරු කියලාද? 2යි K කියලා. එතකොට අපි දන්නවනේ මේ මෙයානේ T කියන්නේ. දැන් මොකද වෙන්නේ කියලා තර්ක කරමු මේ. T සමානයි 2 වර්ගමූල A ස්කන්ධයමයි එල්ලන්නේ බෙදීම 3යි. බෙදීම යටට එන්නේ 2යි K. කියන එක තේරුණාද? හරිනේ. 2යි K තමයි යටට එන්නේ. දැන් තේරුණානේ කතාව? හරි. ඒ කියන්නේ මොකද්ද? T සමානුපාති කියලා කියන්නේ එකයට 2යි Kටනේ. K මොකද වෙලා තියෙන්නේ මෙතන? K වැඩි වෙලා. එහෙනම් T අඩු වෙනවා. හරිනේ. දැන් බලමු තර්ක කරමු. මොකද්ද තියෙන්නේ කියලා බලමු ඈ. වර්ගමූල තියෙන්නේ. හරි බලමුකෝ මොකද කියලා තියෙන්නේ කියලා. හරි. ඔහුට ලැබෙන කාලාවර්තය ගැන කුමක් කිව හැකිද? කාලාවර්තය අනිවාර්යෙන් අඩු වෙනවා. අය කතාව දෙක ගන්නෑනේ. ඊට පස්සේ පුතා අපෙන් අහනවා අනුක්‍රමණයට මොකද වෙන්නේ කියලා. මෙහෙම බලන්නකෝ. අනුක්‍රමණයේ අස්සේ K ඉන්නව නේද පුතේ? මේ ඉන්නේ දිලිසි. එහෙනම් අනිත් ඒවා මොනවා නියත වුණත් K තියනවනේ. එහෙනම් K දෙගුණයක් කරා නම් අනුක්‍රමණය මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. අනුක්‍රමණය අඩු වෙන්න ඕන. හේතුවයි K නේ දෙගුණයක් කරානේ. වැඩ ඉවරයි. බ්ලාස්ට් අඩු වෙනවා. ඊළඟ එක බලන්න මෙයාගේ ආමුව එන්නේ මේ දිලිසි එයාගෙත් තියෙනවා 3යි Kම තියෙනවා. එහෙනම් මෙතනත් K දෙකක් වෙනවනේ. එහෙනම් අන්තක්කණ්ඩයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. අනුක්‍රමණයත් අඩු වෙනවා. අන්තක්කණ්ඩයත් අඩු වෙනවා. එහෙම තමයි තර්ක කරන්නේ. හරි. එනයින් එක් කැබල්ලක දුරු නියතය ගණනය කරන්න කියලා කියනවනේ. K ගණනය කරන්න කියලා කියනවා. හරි. ඒ K කියන්නේ කවුද? එක් කැබල්ලක දුරු නියතය K කියන්නේ ඔය 2යි K කියලා තමයි ගන්න. මෙන්න මේක හොයන්න කියන්නේ. 2යි K තමයි හොයන්නේ. ඒක කලින් එක හොයාගත්තානේ. ඒක වැඩි කරලා ගන්න. එච්චරයි. හරිනේ. හරි ඊට පස්සේ කියනවා
ඊළඟ එක එක් දෝලනයක් සඳහා නිවැරදි ලෙස කාලය මැනීම සඳහා ඔබ අනුගමනය කරන උපායශීලී ක්‍රියාපිළිවෙත ලියා දක්වන්න කියලා කියනවා. එක දෝලනයක අගේ හොයාගන්න අපි පාවිච්චි කරන උපායශීලී ක්‍රියාමාර්ගයනේ අපෙන් අහන්නේ. මොකද්ද පුතේ පාවිච්චි කරන්නේ? අපි කරන්නේ විරාම ගටිකාවකින් තමයි ඔකේ කාලය මනින්නේ. හරි. මොකෙන්ද මනින්නේ? විරාම ගටිකාවකින්. ඒතර අපි කරන්නේ දෝලන 100කට විතර කාලය මනිනවා. හරි. ඒකල බෙදලා එක දෝලනයකට හදාගන්න එක තමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිශත දෝෂ ඒ ඔක්කොම කැපිලා අයින් වෙලා යනවා. ඔක තමයි කතාව. හරි. හරි නේද? රයිට්. පැහැදිලිනේ? පැහැදිලිව ලියා ගන්නකෝ ඒ ටික. අපි ඊළඟ එකට යමු. එක්කලා ලියන්න. හරිනේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ. ජලයේ භාවිතයෙන් භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය හොයන්නේ. අන්න ඒකට යමු අපි. හරි. අපි ඒක කතා කරමු. හරි. හරි දෙයක් තියෙනවා නම් අහන්න. ඔන්න බලන්න. ඒ කියන ප්‍රශ්නේ. ජලයේ භාවිතයෙන් භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයෙකු විසින් පහත දැක්වෙන පරිදි නලයක් යොදා ගැනීම ඇටුම සකස් කරන ලදී. භූමි තෙල් හා ජල කඳන් වල උස පොදු මාවකයේ සිට H0 සහ HW ලෙස ලකුණු කර ඇත. භූමි තෙල් වල ρ W හරි ඔය ටික සම්බන්ධතාවයක් ලබා ගන්න කියලා කියන්නේ. ඉතින් ඕක පොඩි දෙයක් නේද? අපි හදමු. U නලයක් තියෙනවා. ඕනේ තියෙන්නේ පොදු මාවකයේ සිට මේ පැත්තට අපි දාමුකෝ අර මේ තියෙන W කැල්ල ගමු. හරි. ඒතර මේ පැත්තට තමයි තෙල් ඇටෙන්න ඕනේ. දන්නව නේද? හරි. ඒ ටික තෙල් කියලා හිතන්න මේ තියෙන ජලය. හරි. ඒතර මේ පොදු මාවකයේ මෙතන පොදු මාවකයේ ඉඳලා මෙයාට තියෙන H0 හරි. ඒකේ ඝනත්වය දීලා තියෙනවා. ඊට පස්සේ මෙයාට තියෙන්නේ HW හරි. මේකේ ඝනත්වය ρW මෙයා ρ නේද? ρ0. මෙයා ρ0. කොහොම දීලා තියෙනවා විස්තරේනේ දීලා තියෙන බලමු අපි හරි. ඊට පස්සේ කියන H0. ඒතර ඕකේ මොකද? එකම අඛණ්ඩ තරලයක මොකද පුතේ? එකම අඛණ්ඩ තරලයක සම මට්ටම් වල පීඩන සමානයි. ඔක තමයි ලියන්න තියෙන්නේ. හරි. එතකොට ඇත්තටම මෙතෙන්ද වායුගෝලීය පීඩනය තියනවද නැද්ද? තියෙනවා. එතකොට අපිට ගණනය කිරීම වලට ඒ වායුගෝලීය පීඩනය දැම්මට වැඩක් නැහැ. දෙපැත්තෙන් කැපිලා යනවා. හරි. දෙපැත්තෙන් කැපිලා යනවා. ඒ කියන්නේ මෙතන වායුගෝලීය පීඩනය බලපානවා. මෙතෙන්ටත් වායුගෝලීය පීඩනය බලපානවා. හරිද? මම ලියපු පෑන පේන්නෙත් නැහැනේ. ඒ වගේ තමයි ඒක කැපිලා යනවා කියලා හිතා ගන්නකො. හරි. ඔක තමයි වෙන්නේ. එතන මේක AB ලක්ෂ දෙක කියලා හිතන්නකො. මෙතන මෙතන A මෙතන B කියලා ගත්තොත් එහෙම මෙතන PA නම් PA PB ට සමානයි. ඇයි? එකම අඛණ්ඩ තරලයක සම්වට්ටම් වල පීඩන සමානයි. ඔක තමයි තර්කය. හරි. සම්බන්ධතාවයක් ලබා ගන්න. ඝනත්වය නම් H0 හා අතර සම්බන්ධතාවයක් ලබන ජලයේ ඝනත්වය නම් කොහොමද කියන්නේ? එහෙනම් මට ලියන්න පුළුවන්. හරි. හොඳට අහගෙන ඉන්න. අපි ඔකට මෙහෙම දාමු. දැන් එනවා මේ උසින්ද ඇති කරන පීඩනය ගත්තොත් එහෙම PA ලියන්න පුළුවන් PB. හරි. HW ρW G සමානයි. හරි. H0 ρ0 G ට. G ට G කපලා දාන්න. හරි. ඔච්චරයි කතාව. ඊට පස්සේ අපි සුළු කරගත්තොත් එහෙම. හරි. මට මං ඕකේ වෙනස් කරන්නේ කවුද? සම්බන්ධතාවය ලබා ගන්න කිව්වම ඔතනින් ඕක ඉවරයි පුතේ. හරි. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයක් අඳින කතන්දරේ එන්නේ. සම්බන්ධතාවය ගන්න කිව්වම ඔතනින් ඕක නවතින්න ඕන. හරි. පැහැදිලි නේද? රයිට්. එහෙනම් HW ρW සමානයි H0 ρ0. ඕක ඔතනින් ඉවරයි. සම්බන්ධතාවයක් ගන්නනේ කියන්නේ. ඊට පස්සේ කියනවා ප්‍රස්ථාරයක් භාවිතා කර භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය නිර්ණය කිරීමට අදාළව ඒ සම්බන්ධ නැගත සකස් කරන්නලු. ඉතින් ඕකේ අපි වෙනස් කරන්නේ කවුද? මෙන්න මේ H0 උස තමයි වෙනස් කරන්නේ. يعني ඝනත්වය අඩු එක්කනා තමයි ඇත්තටම වෙනස් කරන්නේ. හරි. වැඩි එක්කනා වෙනස් කරොත් මොකද වෙන්නේ? හරි. පැටිකල් එකේ සම්පූර්ණයෙන් කියලා දීලා තියෙන විස්තරේ. පැටිකල් එක ඕනනම් ආයෙත් ඉල්ලන්න දෙන්නම් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. පැහැදිලි කියන එක ඔක්කොම කියලා දීලා තියෙන්නේ. හරි. ඒත් අපිට කරන්න පුළුවන් මොකද්ද? මේක හදන්න ඕන. අපි වෙනස් කරන්න H0 වෙනස් කරනකොට වෙනස් වෙන්නේ HW. එහෙනම් මෙහෙම ලියනවා.
HW සමාන මෙතන රෝ නෝට් යට රෝ W වාරයක් කවුද? H නෝට්. ඔන්නම හදාගත්තා. හරි. එතකොට මෙහෙම ආපු ගමන් ඕක හැදිලා තියෙන්නේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයකට. මොකද්ද? y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයකට තමයි ඔකත් හැදෙන්නේ. හරි. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? එනවා HW සමානයි රෝ නෝට් රෝ W වාරයක් කවුද? H නෝට්. එතකොට මේක හැදෙන්නේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයකට හැදෙනවා. හරිනේ? රයිට්. අන්න හැදුනා. ස්වායත්ත විචල්්‍ය කුමක්ද පරායත්ත විචල්්‍ය කුමක්ද? කිසි කතාවක් නැහැ පුතේ. මේ කවුද? ස්වායත්ත විචල්්‍ය කියන්නේ H නෝට්. ඒ කියන්නේ තරලය මේක. HW තමයි පරායත්ත විචල්්‍ය. එච්චරයි ඈ. රයිට්. පහ දක්වා ඇති ඊට පස්සේ දල ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. අඳිමු. දල ප්‍රස්ථාරය කියන්නේ කාත් එක්කද අඳින්න ඕනේ? H නෝට් එදිරිව අපි අඳිනවා HW. එතකොට y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් නම් මූල ලක්ෂ්‍ය හරහාන සරල රේඛාවක්. දල අදහස උච්චරයි. හරි. ඊට පස්සේ කියනවා ශිෂ්‍යයෙක් ඉතින් සොයාගත්තා. එතකොට මේකේ අනුක්‍රමණයෙන් කවුද පුතේ එන්නේ? මේකෙන් අණුගෙන් එන්නේ කෙලින්ම කවුද? රෝ නෝට් බෙදීම රෝ W තමයි අනුක්‍රමණයෙන් එන්නේ. අනුක්‍රමණයෙන් එන්නේ කවුද? රෝ නෝට් බෙදීම රෝ W. පැහැදිලිනේ? ඒ කියන්නේ සාපේක්ෂ ඝනත්වය එන්නේ කෙලින්ම. හරි. බලමු ඈ. ඒක වැරදිද දන්නේ නැහැ. හරි. හරි. ශිෂ්‍යයෙකු විසින් සොයාගත් විචල්්‍ය හා පරායත් විචල්්‍යයට අදාළ පාඨාංග ලබාගත් ප්‍රස්ථාර අඳුන ලැබූ අතරෙහි අනුක්‍රමණය 12.3ක් අගයක් ලැබිනි. කියන අනුක්‍රමණය කියන්නේ රෝ බෙදීම රෝ W හරි. ලැබෙන. භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය ලබා ගන්න කියලා කියනවනේ. හරි. එහෙනම් භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය කියන අනුක්‍රමණය. හරි. දීලා තියෙන උත්තරේ ලියමු අපිට. වැරද්ද ඒක දාලා නැහැ ඉතින්. හරි. එහෙනම් අනුක්‍රමණය සමානයි සාපේක්ෂ ඝනත්වයට. හරි. සාපේක්ෂ ඝනත්වය. එහෙනම් ලියන්න යන්නේ කවුද? 12.3යි කියලා. එච්චරයි. ඊළඟ B. B වල අගය ගන්නවා. ජලයේ ඝනත්වය 1000යි නම් භූමි තෙල් වල ඝනත්වය සොයන්න කියලානේ කියන්නේ. හරි. මේ උත්තරේ වැරදි. හරි. පේන්න තේරෙනවනේ ඉතින් ඒකනේ. ඒක ගණන් ගන්න එපා ඉතින් ඈ. හරි. බලන්නකෝ. ජලයේ ඝනත්වය ඕක නම් සාපේක්ෂ ඝනත්වය කියන්නේ මෙන්න මෙයාට. හරි. බලමු ලියන විදිය කොහොමද? රෝ බෙදීම රෝ W සමානයි 12.3යි. එහෙනම් රෝ නෝට් සමානයි කාටද? හරි 12.3 වැඩි කිරීම රෝ W නේ. රෝ W කියන්නේ 10.3යි. හරි උත්තර එනවනේ. හරි. ඝන මීටරයට කිලෝග්‍රෑම් වෙනකන් එනවා. හරි. හරි. kgm වල 3යි. උත්තරේ හරි. පැහැදිලිනේ? රයිට්. අපි යමු ඊළඟ එකට. ඒගොල්ලෝ මොකක්ද ඊළ පස්සේ කියන්නේ? හරිනේ පැහැදිලිව ලියා ගන්න. මොනවාරි අවුලක් තියෙනවා නම් අහන්න ළමයි. අවුලක් තියෙනම් අහන්න. හරි ඊට පස්සේ කියනවා මෙහෙම. ඒතර දැන් ඇයි මේ රචනාවේ ස්ට්‍රක්චර් නම් මේ පොළඹවන්නේ? පුතා මේවා මුල ඉඳලම අපි ඉවර කරගත්තොත් එහෙම අපිට මේවා නිකන් ඇඟට දැනෙන්නේ නැති දේවල් බවට පත් වෙනවා. හරි අන්තිම වෙද්දි. ඒතර ආය අමුතෙන් මේ ආයෙ සූදානම් වෙන්න වෙනම ලෑස්ති වෙන්න ආයෙ එම කතන්දර මොකුත් නැහැ. හරි. ඒතර මම මාරුවෙන් මාරුවට කොහොමත් පේපර් කට්ටලේ ඔහොම තමයි දෙන්නේ. හරි. එකපාරට දෙන එකපාරට වෙනස් කරනවා. හරි. MCQ එක පුස් කරලා මාරු කරනවා. හරි. පේනවනේ කියන එක. ඒතර පේනවනේ ඔය සහභාගීත්වයට එහෙමත් වෙලා තියෙන දේ තේරෙනවනේ. ඒ එහෙම තමයි ඈ. ඒ ෂොට් එක හම්බ වෙනවා. හරි. ඇයි මේවා කරන්නෙම නැහැ ළමයි. හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝ අඩුවෙන්ම කම්මැලිකමට රචනා කරන්නෙම නැහැ. හරි. අය කිසිම තර්කයක් නැහැ. මගෙත් එක්ක නෑ ඒක හරියන්නේ නැහැ. ඉතින් ඈ ලියන්න වෙනවා. රචනා හරියටම ලියන්න ගොඩේ ගොඩ ඈ. කියන එක තේරෙනවනේ මට හොඳට මතකයි සමහර ළමයි හිටියා MCQ ඔයගොල්ලන්ගේ 37 35 36න් එහාට අදින්නෙම නැහැ. හරි. ඔයගොල්ලෝ රචනාවල ලියලා ගත්තා අපි රචනා බැරිම තැන. හරි. ඊට පස්සේ හැදුවේ රචනා වැඩියෙන් හැදුවා. හරි. 40 ගණන් ආව රචනා වලට. يعني 50න් ඈ. 50න් 42 43 44 ඔහොම ගත්ත රචනා වලට. හිතන්නකෝ ආයෙත් වැඩක් නැහැ නේද ඉතින් කතා කරලා. ඒක තමයි වෙන්න ඕනේ. හරි. ඒතර ඔය දෙකම බැලන්ස් කරන්න MCQ විතරක් නෙවෙයි ප්‍රතිඵලය තීරණය කරන්නේ. හරි. රචනා එකත් එහෙමම තියෙනවා. හරි. ඒක අමතක කරන්න එපා. හරි. රයිට්. අපි යමු ඊළඟ එකට. දැන් ඕවා ලියන්නේ කම්මැලිකමට. හරි. ආයි හිතාන ඉන්නවා ස්ට්‍රක්චර් ප්‍රශ්න පත්‍රයක් කියන්නේ නිලයට දෙන්න ඕන. හරි. ස්ට්‍රක්චර් උත්තර ආවම ඔව්ද නැද්ද කිව්වොත් ඔව් නෑ ඒක කෙලින් කියන්න ඕනේ. එහෙම ඩිරෙක්ට් උත්තරේ දීලා දාන්න ඕන කසස් ගාලා. හරි. එහෙම නැතුව වහෙන් ඔරෝ එහෙම බෑ MC මේ ස්ට්‍රක්චර් එක. ඔර ළමයි හිතාන ඉන්නවා ස්ට්‍රක්චර් එකට හිස්තැන් පුරවන්න තියෙන්නේ. ඔය මොකක් හරි කරන්න බැරිය. එහෙම තමයි හිතාන ඉන්නේ. එහෙම කරන්න බෑ මේක. ඒතර මේක ඊට වඩා අමාරුයි. හරි. නිකන් රචනා ප්‍රශ්නයකට වඩා ස්ට්‍රක්චර් අමාරුයි. හරි. මොකද චුට්ට ගැස්සුනොත් ඉවරයි. හරි. ඊට පස්සේ කියනවා මෙම ක්‍රමයේ ද්‍රව්‍යයක සාපේක්ෂ ඝනත්වයේ සීමිත ද්‍රවයට තිබිය යුතු විශේෂ ලක්ෂණය මොකක්ද විශේෂ ලක්ෂණය? ද්‍රව දෙක එකිනෙක මිශ්‍ර වෙන්න බෑ පුතේ. හරි. එතන අපිට අර හේයා රූපකරණය එන්නේ. ද්‍රව දෙක එකිනෙක මිශ්‍ර වෙන හින්දානේ. මිශ්‍ර කරන්න බෑ. මිශ්‍ර වෙන්නම් බෑ. එහෙම තමයි කරන්න පුළුවන් නැත්තම් බෑ. හරි. හරි. ඊට පස්සේ කියන මේ පරීක්ෂණ අතරතුරදී පොදු මාවකයේ සැකස්මයක් සැලකිලිමත් විය යුතුයයි ශිෂ්‍යයෙක් කෙරෙහි සැලකීම පවසයි. එම සැලකීම නැති කරුණ කුමක්ද ඔබ අනුමාන කරන්නේද? පොදු
පොද්දව මාවකයේ කෙරෙහි පොද්දව මාවකයේ කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඕක එකම මට්ටමේ තියෙන්න ඕනේ. පොද්දව මාවකය කියන්නේ මේකනේ. ඕක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. එම කරුණ කුමක්ද ඔබ අනුමාන කරන්නේද? හරි. හරිනේ. පොද්දව මාවකය කියන්නේ ඕකට හරි. කියන්නේ එකිනෙක මිශ්‍ර වෙලා තිබුණොත් එක්කෙනෙක් වැඩියෙන් ගිහින් තිබුණා හැම බෑ පොදුදව මාකයත් එක්ක තියෙන උස තියෙනවානේ. අපි මේ මනින උසවල් ගැන සැලකිලිමත් වෙනවා. මොකද අපි මේක මීටර රූලෙන් තමයි උස මනින්නේ හරි. සෙන්ටිමීටර 10කට වඩා වැඩි කියවීමක් එන්න ඕන හරි. ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි හරි. මොකද සැලකිය යුතු උසක් ගන්න ඕන අපිට. පොදුදව මාකයේ ඉඳලා හරි. එතකොට මතුවේ හැකි ගැටලුව මොකද්ද? පුතේ උස අඩු එකක් එනවනේ අපිට. එනේ තනක මෙයා සෙන්ටිමීටර 5ක් වගේ මැනගත්තා කියලා. වැඩක් නැහැ නේ අරගෙන ඇයි ඒ? ප්‍රතිශත දෝෂය වැඩිනේ. මීටර රූලෙන් මනිනකොට මීටර රූලෙන් මනිනවා නම් අපි අඩුම සෙන්ටිමීටර කියා මනින්න ඕන 10ක් මනින්න බෑ. හරි ඊට වඩා අඩුවෙන් මනලා වැඩක් නැහැ හරි. මේක මඩලුවක මග හරවා ගත්තේ කෙසේද? කෙසේද මග හරවා ගන්න පුළුවන්? උස වැඩි කරලා හරි. මන්න උස ප්‍රමාණය වැඩි කරනවා. කියන්නේ තව තවත් කවුද දාන්න ඕනේ? මේකට පටවන්න ඕනේ කවුද? පොල් තෙල්. මෙයාව දාලා උස්සන්න ඕනේ හරි. එක නතර එක නතම පොල් තෙල්. මේක නම් තියෙන භූමි තෙල්නේ. ඒක දාලා උස්සන්න තමයි තියෙන්නේ. හරි. වැඩේ පැහැදිලි නේද? රයිට්. හරි අපි යමු ඊළඟ එකට. හරි නේද? රයිට්. මට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව ඇත. කරුණු ටික හරියට ලියා ගන්න පැහැදිලිව. එකම මොඩල් එක තියෙන්නේ. දැන් හිතන්න ඝර්ෂණය වගේ යනම් මනම් ඒ වගේ ප්‍රශ්න සාපේක්ෂ ඒ වගේ 10 10 වගේ හැදුනා නම් අය තියෙන්නේ දැන් භ්‍රමණ චලිත වෘත්ත චලිත ඕවගේ 10 10 වගේ තාම හදන්න කාලේ තියෙනවනේ. ඒ අතරේ හදා ගන්න. එතකොට පුදුම විදියට හිතන පරාසය ඔක්කොම වැඩි වෙනවා හරි. හරි. ඒතර අය අගති සමීකරණයක් බලන්න හරි ඒව අමතක වෙන්නේ. එහෙම හේතු වෙන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ අර අපි නිතරම පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ඒක නිකන් අපේ ඇඟේ දෙයක් වගේ වෙනවා හරි. ඒතර ගානක් නැහැ. මේකට එන්නේ මේක කියලා හිතෙනවා. හරි. එහෙම නිකන් යනවා. ඉතින් පොඩි ගමනක් යන්න තියෙන එච්චරයි. හරිනේ? රයිට්. බලන්න. ප්‍රශ්න අංක 5 එක රචනාය. හරි ප්‍රශ්න අංක 5. බලන්න මොකක්ද ඒගොල්ලෝ කියලා තියෙන්නේ කියලා. ප්‍රශ්න අංක 5. අතීතයේ ගොවිපළවල තනා ඇති කුඹුරු ලිං වලින් ජලය ඉහළට ගැනීමට ගොවීන් යොදාගත් දබරයක දලසට මේක අර මොනවද හරි කියන්නේ මොනවද පතල් කර්මාන්තයත් යොදා ගන්න හරි. හරි. දසකස්ම එක රූපේ පෙන්න ඇත. දෙක රූපේ දැක්වෙන්නේ එහි පැති පෙනුම. ඔය තියෙන සයිඩ් එකේ එහා පැත්තෙන් තියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක්. මම පැති පෙනුමක් තියෙන බාල්දියකුයි සෙට් එක එල්ලලා තියෙනවා. හරි. තියෙනවා හරි. පෙනුමකේ. පනිට්ටු එසවීම සඳහා යොදා ගන්නා සැහැල්ලු හරි. අවිතන්නේ තන්තුව සිලින්ඩරාකාර දණ්ඩ ඒවට ඔටා ඇත. කියන උත්තර තියෙනවා හරි. මිනිසා විසින් ආධාරක ලීවර භ්‍රමණය කරමින් පනිට්ටු ඉහළට හෝ පහළට ගෙන එනු ලැබේ. මේ සිලින්ඩරාකාර දණ්ඩ ආධාරක ලීවරය සමග තනි පද්ධතියක් ලෙස මෙයා කරනවා. කියන්නේ මේ දණ්ඩ ආධාරක ලීවරයත් එක්ක තනි පැක් එකක් විදිහට තියෙනවලු හරි. අංක A. බලමු මොකද කියන්නේ කියලා ඒගොල්ලෝ. අංක A. හරි ඒ ඉඳලා පටන් ගමු. ඒගොල්ලෝ කියනවා මිනිසා ආධාරක ලීවරය මුදා හැරිය විට පනිට්ටුව ලිඳ තුළට ගමන් කරන්නේ නම්. කියන්නේ මේක අතෑරපු ගමන් මේක පල්ලෙහාට එනවා නම් හරි. A හා B හි චලිතයට අදාළ බල හේතු රූපයේ ඔබේ පිළිතුරු පත්‍රයේ පිටගෙන හැද ලකුණු කරන්න. පනිට්ටුවට මේ බරක් දාගන්න වෙනවා නේ පුතේ. නැත්තම් කරන්න බෑනේ උදාගමු කමන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් පල්ලෙහාට මේකගේ බර තියෙන්න ඕන. mg මෙතනින් ආතතියක් ඇදෙනවා මෙතනින් පල්ලෙහාට ආතතියක් ඇදෙනවා. ඔච්චරයි ඉතින්. වෙන මොකුත් නැහැ. ඔටි තමයි ලකුණු වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා අංක 2 1 1 ඔන්න හරි. අංක 2 ඒගොල්ලෝ කියනවා මොකද අංක 2ට ඒගොල්ලෝ කියන්නේ ඒ දන්න භ්‍රමණය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්නලු අංක 2. ඒ කැරකෙන්නේ ඇයි? කැරකෙන්නේ පුතා මෙන්න මේක අක්ෂය තියෙනවානේ. මේ අක්ෂයේ ඉඳලා මේ තන්තුවේ ආතතිය මෙයාට මොකද්ද? බාහිර බලයක් ව්‍යාවර්තයක් ඇති කරනවා මේ. මේකේ දුරක් තියෙනවා. මෙන්න මේ බලයෙන් හරි තන්තුවේ ආතතිය හේතුවෙන් හරි එන්නේ මොකද්ද කියන්නේ? ඒ දණ්ඩ මත මොකද්ද? බාහිර ව්‍යාවර්තයක් ඇති කිරීමට සමත් වෙනවා. ඒකයි භ්‍රමණය වෙන්නේ. පැහැදිලි නේද? අන්න ඒක තමයි ලියවෙන්න ඕනේ. බාහිර ව්‍යාවර්තයක් ඇති කරනවා කියලා ලියවෙන්න ඕනේ. හරි ඒකයි කරකෙන්නේ. ඊට පස්සේ කියනවා B කොටස. අපි යම් බලන්න. ඒ ගන්න පට්ට නේද? බලමු B කොටස. B. ඒ දණ්ඩේ චලිතයට එරෙහිව සපල ඝර්ෂණ ව්‍යාවර්තයක් ක්‍රියා කරයි නම් සපල ඝර්ෂණ ව්‍යාවර්තය කියන පුතේ ටෝට හරි. ටෝ කියන එක 3.4 නිව්ටන් මීටර්ලු හරි. නිව්ටන් මීටර්ලු සපල ව්‍යාවර්තයක් ක්‍රියා කරන්නේයි සලකන්න. කියන්නේ මොකද්ද? භ්‍රමණයට එරෙහිව ව්‍යාවර්තයක් ක්‍රියා කරනවා කොච්චරක්ද? ටෝ කියලා. හරි දණ්ඩ මත ටෝ ව්‍යාවර්තයක් යොදා
රේඩියන් තීටා කෝණය භ්‍රමණය කිරීමට කළ යුතු කාර්ය සොයන්න. අයියෝ කාර්ය කියන්නේ කාටද? W. W සමානයි ටෝ තීටා. කෙලින්ම ඔක සමීකරණයක් පුතා. හරිනේද වැඩේ? ටෝ තීටා. ඔච්චර ලියන්න තියෙන හරි අංක 1 ටෝ තීටා. අංක 2ට යන්න. හරි තේරෙන්නේ නැත්නම් අහන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න පුතා. W සමානයි ටෝ තීටා. දන්න ටෝ ව්‍යාවර්තයක් යොදා රේඩියන් තීටා කෝණයක් භ්‍රමණය කිරීමට කළ යුතු කාර්ය සොයන්න කියලානේ කියන්නේ. يعني කළ යුතු කාර්යය කියන්නේ W. W සමානයි කාටද? ටෝ තීටා. එච්චරයි. පැහැදිලි නේද? B පණිටුව ලිඳේ ජල පුෂ්ඨයට හරි දැන් ඔය ඇඳගත්තා නම් හරිනේ. B පණිටුව ලිඳේ ජල පුෂ්ඨයට. මේ තියෙන්නේ. ගලව ලකුණු කරගෙන රූප සරහනක් අඳින නැත්නම් කිලෝ දංගතියක් තීරන්නේ හරි. 12 මීටර් ඉහළින් තබා නිශ්චලතාවයෙන් මුදා හරිනම් B ලිඳේ ජල පුෂ්ඨ ගැටෙන මොහොත දක්වා චලිතය කාලයේ ඒ දණ්ඩ භ්‍රමණය වූ වට සංඛ්‍යාව සොයන්න. කියන්නේ මෙන්න මේක කැරගෙච්චි වට ගන්න. එහි අරය දීලා තියෙනවා. කියන්නේ මේ R දීලා පුතේ. හරි තේරුම් ගන්න හරියටම ඈ. ඒ වල අරය දීලා තියෙනවා R. මෙහෙම තියෙද්දි මෙන්න මේකේ අරය දීලා තියෙනවා R 10 සෙන්ටිමීටර් කියලා. හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. ද 5 සමානයි 3යි කියලා ගන්නවලු. කියන්නේ 5 3යි කියලා ගන්නවලු. හරි. 5 වලගේ 3යි. ඒතර අපි දන්නවා. ඒතර පුතා මේක රවුම් කොච්චර කැරකුණත් මේ තන්තුව කොච්චර දිගක් දිගෑරෙන්න ඕනද? ඒ කැරකෙන රවුම් වලින් මීටර 12ක් තන්තුව දිගෑරිලා තියෙනවා. ඒ කියන්නේ මීටර 12ක් දිගකට තමා මේක කැරකිලා තියෙන්නේ. කියන එක තේරෙනවනේ? මීටර කීයද කැරකිලා තියෙන්නේ? මීටර 12ක් දිගක් තමා මෙයා කැරකිලා තියෙන්නේ. හරි කොච්චරද? මීටර 12ක දිගක් තමා මූ කැරකිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්න දේ. හරි. එහෙනම් අපි බලන්න ඕන මීටර 12ක්නේ මෙයා කැරකිලා තියෙන්නේ. එහෙනම් මෙයා එක වටයක් කැරකෙනකොට කොච්චර දුරක් කැරකෙනවද? එක වටයක් කියලා කියන්නේ මේ කැරකෙන වෘත්තයන්නේ පුතේ. කැරකෙන වෘත්තයක්. ඒ වෘත්තයක් කැරකෙනකොට එක වටයක් කැරකෙන ප්‍රමාණය අපි දන්නවා 2πr කියලා. 2πr. හරි. එක වටයක්. අපි හිතමු වට n ගාණක් කැරකුණා කියලා. ඒ n ගාණක් කැරකෙනකොට මේ තන්තුව දිගෑරුනේ මීටර 12යිනේ. එහෙනම් මුගේ n ගාණක් කැරකෙනකොට දිගෑරලා තියෙන ප්‍රමාණය මීටර කීයක් වෙන්න ඕනද? 12ක් කියලා එන්න ඕන. ඔච්චරයි කතාව. දැන් ඔක සුළු කරන්න තමයි තියෙන්නේ. අපි සුළු කරගමු. 2 දෙක නම් හරි. 5 කියන්නේ 3යි කියලා දීලා තියෙනවා. R කියන්නේ පුතේ අපිට දුන්නානේ මේ සෙන්ටිමීටර වලින් තමයි දීලා තියෙන්නේ. ඒක දීලා තියෙන්නේ සෙන්ටිමීටර 10යි කියලා. එහෙනම් අපි ලියන්න ඕනේ 10 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. වැඩි කිරීම n සමානයි 12යි. 12යි. අපිට වට ගන්න එනවා ලස්සන. හරි අපි හදලා ගමු. 3 අරක් 2 6යි. මෙතන උත්තරේ 2යි. හරි මෙතන 10 ඍණ 1යි. එහා පැත්තට ගියාම වට සංඛ්‍යාව 20යි කියලා එනවා. වට කීයක් කරකිනවද? වට 20ක් කරකුණාම මීටර 12ක් යනවා. ඒ කියන්නේ මූ වට 20ක් කරකිලා. හරි මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. හරි 2πr කියන්නේ එක වටයයි. ඒ වගේ n කරකුණා කියලා ගත්තා. ඒක සමාන කරා 12ට. ඇයි මේ තන්තුව ඇදි ගෑවුනේ කොච්චරද? මීටර 12ක් ඉඳලා. පැහැදිලිනේ? රූප අඳින්න හරි රූපේ නැත්තම් කරන්න බෑ හරි. රයිට්. අපි යන් ඊළඟ එකට. හරි ඊට පස්සේ කියනවා එම කාලය තුල දණ්ඩේ භ්‍රමණ එරෙහිව ඝර්ෂණ ව්‍යාවර්තය මගින් කරන ලද කාර්ය කොච්චරයිද කියලා අහනව නේද? ඒ දැන් ඉතින් අපි දන්නවනේ වට කීයක් කරකුණාද? වට කරකුණා 20ක්. හරි. තේරෙනවනේ කියන එක? හරි. වට 20ක් කරකුණානේ. එතකොට එක වැටයක් කියලා කියන්නේ කැරකිච්ච කෝණය 2π. හරි. එතකොට වට 20ක් කියලා කියන්නේ 2π වැඩි වෙන්න ඕන 20ෙන්. හරි. අපි දන්නවා ඝර්ෂණ ව්‍යාවර්තයට කරන ලද කාර්ය කියලා කියන්නේ අංක 3. ඝර්ෂණ ව්‍යාවර්තයට එරෙහිව කරන ලද කාර්යය කියලා කියන්නේ අංක 3. අපි දන්නවා W සමානයි ටෝ තීටානේ. W සමානයි ටෝ කියන්නේ 3.4යි. තීටා කියලා කියන්නේ කැරකිච්ච කෝණය. හරි. කැරකිච්ච කෝණයනේ. වටම 20ක් කරකුණානේ. එක වටයක් කියලා කියන්නේ පුතා රේඩියන් 2π. හරි. 2π. ඒ වගේ වට 20ක් කරකිලා. දැන් සුළු කරලා ගමු. 3.4 වැඩි කිරීම 2යි 5 කියන්නේ 3යි කියලා ගන්න 20ෙන් වැඩි කරන්න. හරි. එතන යනවා 34යි. 10න් වැඩි වුණාම 6 වැඩි කිරීම 2යි. හරි ඔන්න W කරන ලද කාර්යය ජූල් වලින් එනවා හදලා ගන්න. හරිනේ ටක් ගාලා එනවා. 12 12 සරක් වැඩි කරන්න පුළුවන්ද? වැඩි කරන්නද? 12 12 සරක් 4 48න් 8 දැම්මා. 4ක් ඉතිරි 12 සරක් 3 36යි 40යි නේ. මම දන්නේ හරිද උත්තරේ කියන එක. වෙනව ඇති හරි. පැහැදිලිනේ නිකන් වැඩි කරලා ගන්න. කාර්ය ප්‍රමාණය ඔච්චරයි. හරිනේ පැහැදිලි ඇති. හරි. අපි යමු ඊළඟ පියවරට. හරි. ඒතර ඔන්න වට කොච්චර කැරකුණාද? ඒවා දැන් ඔළුවේ තියෙන්න ඕනේ.
වට 20ක් කරකුණා. එතකොට කරන ලද කාර්යය ඝර්ෂණයට එරෙහිව කරන ලද කාර්යය කීයද? ටෝ තීටා. හරි ටෝ තීටාත් අපි හොයාගත්තා. හරි. ඕන වෙයිද දන්නෙත් නැහැ. කොකට පැත්තක ලියලා තියාගන්නද ඔක? හරි. ඔව්නේ. වට සංඛ්‍යාව 20යි. හරි. කැරකිච්චි කියන්නේ කරන ලද කාර්යය 408යි. හරි. ජූල් නැත්තම් ඒක W කියන්නේ ටෝ තීටාට. ටෝ තීටා තමයි හොයාගත්තේ. හරි. රයිට්. වැඩි පැහැදිලි නේද? රයිට්. අපි යමු ඊළඟ කොටස් ටිකට. මොකද්ද කියන්නේ කියලා බලමු. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා හතරවෙනි කොටස. හරි. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. හරි. අපි යනවා හතරවෙනි කොටසට. අපි යනවා කාටද හතරවෙනි කොටස. ඔක්කොම ලියා ගන්න පුතේ ඈ. ඔක්කොම ලියා ගන්න. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි. මේ බලන්න. ශක්ති සංස්ථිතිය නියමය 4. හරි. ශක්ති සංස්ථිතිය නියමය යෙදීමෙන් පණිට්ටුව ජල පෘෂ්ඨයේ ගැටෙන ප්‍රවේගයද එම මොහොතේ ඒ දණ්ඩ භ්‍රමණය වන කෝණික ප්‍රවේගයද සොයන්න. ඒ දණ්ඩ භ්‍රමණය වන කෝණික ප්‍රවේගයද සොයන්න. ඒ දණ්ඩ සහිත භ්‍රමණ අක්ෂපත්තිය වටා අවස්ථිත ගූර්ණය. ඔන්න I දීලා තියෙනවා. නිකන් වලියා ගන්න පුතේ ඕන වෙනවනේ. I සමානයිලු 0.05 kgm වල වර්ගය. හිස් පණිට්ටුවේ ස්කන්ධය යන්න දීලා තියෙනවා. කීයද? 4 කිලෝග්‍රෑම්. හිස් පණිට්ටුවනේ යවන්නෙත් නේද? හරි. වේ. හරි. දැන් අපි බලමු මොකද කියන්නේ කියලා. පණිට්ටුව ජල පෘෂ්ඨයට ගැටෙන ප්‍රවේගයද? හරි. එහෙනම් පුතා ඔන්න ඔතෙන් එනවා. රයිට්. හරි. මම තව රූපයක් ඇඳ ගන්නම්. ඒතර මට දත්ත ටික තර්ක කරලා ගන්න පුළුවන්. දැන් ඔන්න පණිට්ටුව තිබ්බේ ඔහොමනේ. තියෙන විදිහ. හරි. මේ ටික මකන්නම්. ලියාගත්තා නේද? රයිට්. දැන් අපි හිතමුකෝ මේක පල්ලෙහාට ගියා කියලා. එතකොට මේක ඊළඟ අවස්ථාවේදී මේක තිබ්බ තැන මොනවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට ස්කන්ධයක් තිබිලා මුට විභව ශක්තියක් තිබ්බත් මූ උඩට පල්ලෙහාට යන්නේ නැති හින්දා උගේ විභව ශක්තිය මොනවත් හෙල්ලෙන්නේවත් නැහැ. හරි. හැබැයි මෙතන විභව ශක්තිය සමානයි බිඳුව කියලා ගත්තොත් පටන් ගන්නකොට මෙයාට තමයි විභව ශක්තියක් තියෙන්නේ. හරි. මුටක් තියෙනවා. ලිව්වට වැඩක් නැහැ. ඊළඟ අවස්ථාවේදීත් එතනම ඉන්නේ. ඒතර දෙපැත්තේ ලියනකොට ශක්ති සංස්ථිතිය මේ ශක්තිය අර ශක්තියට සමානයි කියලා ලියන්නේ. ඒතර කැපිලා යනවා. ඉතින් ලියලා වැඩක් නැහැ. හරි. ඌ මෙතනමනේ. හැබැයි මුගේ මේක කැරකෙනවා. හරි. මේ ආතතියක් තියෙනවනේ. එතකොට මේක ඔමේගා කියලා කැරකෙනවා. මෙතන ඔමේගා වලින් කැරකෙනවා කියලා. එතකොට මෙන්න මේ පණිට්ටුවේ මෙන්න මෙතන ප්‍රවේගය කීයද පුතේ? ඒක v කියලා ගමු අපි. වැඩේ තේරෙනව නේද කියන එක? v කියලා ගමු. මුගේ ස්කන්ධ m කියලා ගමු. දැන් හරිනේ කතාව. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන්නේ ආරම්භක අවස්ථාව. ආරම්භක අවස්ථාවේදී තිබ්බ මුළු ශක්තිය ඉවර වෙනකොටත් තියෙන්න ඕන. පැහැදිලිද කතාව? රයිට්. මෙන්න ආරම්භක අවස්ථාව. පැහැදිලිනේ කියන එක? මෙන්න ආරම්භක අවස්ථාව. මෙන්න අවසාන අවස්ථාව. පසු අවස්ථාව කියලා හිතමුකෝ. පසු. ඒතර ආරම්භක ශක්තිය පසු ශක්තියට සමාන වෙන්න ඕන. හරි. ආරම්භයේදී තියෙන්නේ මුගේ ශක්තිය විතරයි. අනිත් එක ලියන්න පුළුවන් මුටක් තියෙනවා. වැඩක් නැහැ ලියලා දෙන්න. එකම තැන ඉන්නේ කැපෙනවා. හරි. රයිට්. කල්පනාවෙන් ලියන්න. හරි. හැබැයි මොකද දන්නවද ඔය සීන් එකේ උනේ? දැන් ඔක කැරකෙනකොට මෙයා මෙහෙම පල්ලෙහාට ගියා තමා. මෙයා ගියා තමා. හරිද? එතකොට නේ අර චාලක ශක්ති විභව ශක්තිය වෙනසක් විතරක් නෙවෙයි පුතේ උනේ. මොකද අපි ඒක හොයත් ගත්තා. හරි. මේක කැරකෙනකොට ඝර්ෂණයට එරෙහිව කාර්යයකුත් කරා. ටෝටීට අමතක කරන්න එපා. කවුද අමතක කරන්න එපා කියන්නේ? ටෝටීටව අමතක කරලා බෑ. ඝර්ෂණ ව්‍යාවර්තයට එරෙහිව කාර්යයකුත් කරා. හොඳට ඔලේ තියාගන්න ඈ. එහෙනම් අපි ලියනවා ශක්ති සංස්ථිතියට අනුව. හරි. ලියමුකෝ. ශක්ති සංස්ථිති නියමයට අනුව. දිශාවක් නෙව දාන්නේ. ශක්ති සංස්ථිතිය කියන්නේ මොකද්ද? දිශාවක් තියෙන එක නෙවෙයි අදිශ සමීකරණයක්. නම් ආරම්භක ශක්තිය මුට විතරයි තියෙන්නේ. කවුද යා? mgh. මේ උස h කියලා ගන්නම්. අපි ඒකේ අගය දන්නවා මීටර 12යි කියලා. පස්සේ ආදේශ කරමු. හරි. mgh. ඒවා ලේසි. ඒවා බීජීය සංකේත විදිහට ලියාන පස්සේ සුළු කරන්න. එකතු කිරීම කවුද? මෙයාගේ චාලක ශක්තිය. කවුද? භාගයක් mv වර්ගය. ධන කවුද? ධන. හරි. මුගේ චාලක ශක්තිය. මුත් කරගෙනවනේ. භාගයයි i ඔමේගා වර්ගය. ධන කවුද? දෙන්නම හරි. හරි. තර විභව ශක්තිය නෑ මෙයාට. මෙයාට විභව ශක්තිය මේ මුගේ විභව ශක්තිය දෙන්නගම මෙතන විභව ශක්තිය ලිව්වා කියන්න කැපිටල් H කියලා දාලා හරි. තර මේ පැත්තෙත් ලියනකොට ආයෙත් විභව ශක්තියම කැපිලා යනවනේ. ඒකයි ලිව්වේ නැත්තේ. හරි. ආයෙ කවුද පුතේ? ටෝ තීටා. හරිනේ. ටෝ තීටාක් තියෙනවා. දුරත් කොච්චරද ඒකත් අපි හොයාගත්තා. ටෝ දන්නවා කීයද කියලා. තීටාක් දන්නවා. ඒ උත්තරෙත් දන්නවා 408යි කියලා. මම දන්නේ ඒක 408ද කියලා. ටෝ තීටා. එහෙම ඇවිල්ලා තියෙනවා. වැඩි පැහැදිලිනේ? රයිට්. දැන් අපිට සුළු කරන්න තියෙන්නේ ටෝ දන්නවා කීයද කියලා. අපි ඒක කලින් හොයාගත්තා. කරන ලද කාර්යය සොයන්න. 3.4 වැඩි කිරීම
හරි 20 වැඩි කිරීම 25. හරි ඒ උත්තරේ පොඩ්ඩක් හරියද කියලා පොඩ්ඩක් මට කියනවද? හරි ඒක හරි ගියොත් වැඩේ ගේම් ෆිනිෂ්. දැන් අපෙන් අහනවානේ පනිට්ටුව වදින ප්‍රවේගය කීයද කියලා. දැන් ඕකට අගයන් ටික ආදේශ කරන්න තියෙන්නේ. i වල අගයක් දන්නවා. මේ අහන්නකො. මේ ඔමේගා ප්‍රශ්නයක් නෑ අපිට. අපිට ඔමේගා ඉවත් කරගන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. මොකද්ද? අපි දන්නවා v සමානයි r ඔමේගා කියලා. හරිද? r ඔමේගා කියලා දන්නවා. එතන r කවුද? r සෙන්ටිමීටර 10යි කියලාත් දන්නවා. දන්නව නේද? දන්නවනේ. එහෙනම් ඔමේගා වෙනුවට ලියන්න පුළුවන් v බෙදීම r කියලා. හරි. දැන් එතන උත්තරේ තව ටිකක් සුළු කරගමුකෝ. මේ බලන්න. mgh සමානයි භාගයයි mv වල වර්ගය දන භාගයයි i ඔමේගා වර්ගය වෙනුවට ලියන්න පුළුවන් අපිට කවුරු කියලාද? v වර්ගය බෙදීම r වර්ගය. ධන ටෝ තීටා. ධන කවුද? ටෝ තීටා. ධන ටෝ තීටා. v වර්ගය බෙදීම r වර්ගය ධන ටෝ තීටාට. ඔච්චරයි හරි. දැන් ඉතින් අගයන් ටික ආදේශ කරගන්න විතරමයි තියෙන්නේ. සුළු කරන්න තියෙන ඊට පස්සේ හරි. උත්තරයක් අනිවාර්යෙන් එනවා. ටෝ තීටා මම දන්නේ අර අගයේ කියලා ඔයගොල්ලෝ එව්වේ නැහැ උත්තරේ. රයිට් බලමු. m කියන්නේ 4යි. g කියන්නේ 10යි. h කියන්නේ 12යි. ධන සමාන භාගයයි m කියන්නේ 4යි. v තමයි හොයන්න යන්නේ. ධන භාගයයි. i කියන්නේ කවුද? මේ තියෙන පුතේ 0.05. ඒ කියන්නේ 5 බෙදීම 100යි කියලා ලියමුකෝ. වැඩි කිරීම. හරි. v වල වර්ගය බෙදීම. r වල වර්ගය කියන්නේ පුතේ 0.1යිනේ r කියන්නේ. හරි නේද? 10 සෙන්ටිමීටර්නේ. මොනවද දුන්නේ? r කියන්නේ 10 සෙන්ටිමීටර්නේ. ඒ කියන්නේ 0.1 මීටර්නේ. ඒකේ වර්ගය කියන්නේ කවුද? 0.1 වර්ගය කියලා කියන්නේ 10 ඍණ 2යි කියන එක. හරි නේද? 0.1 වැඩි කිරීම 0.1 කියන්නේ 10 ඍණ 2යි. වැඩි කිරීම නෙන්නේ. ඒතර මේ 100ට මේක කැපිලා යනවා. දැන් ටෝටීට කියන්නේ 408යි නේද? ඔබ සුළු කරන්න තමයි තියෙන්නේ. අපි බලමු උත්තරයක් එයි කියලා විශ්වාස කරමු. හරි. මෙතන එනවා 40යි. sorry. 120යි. 120 ඒවා හතරක් එනවා. හරි බලමු. හරි 120 වැඩි කිරීම 4යි. 4 අරක් 0යි 4 අරක් 2 8යි 4 අරක් 1 4යි 480යි. අඩු කරන්න ඕන 408ක් සමානයි. මෙතනින් ගත්තාම පුතේ අපිට පුළුවන් භාගයේ පොදුයිනේ නේද? 9ක් එනවා. දෙන්න එකතු කරාම දෙන්නම සමානයිනේ. පහයි 4යි 9යි. 9 බෙදීම 2යි v වල වර්ගය. හරි නේද? 9 බෙදීම 2යි v වල වර්ගය. මෙතන උත්තරේ 72යි. 72 සමානයි 9 බෙදීම 2යි v වල වර්ගය. 9ක් 1යි 9ක් 8යි. හරි. 9ක් 8 72යිනේ 16යි. අයිනවනේ 16 සමානයි v වල වර්ගය. v වලට උත්තරයක් එනවා පුතේ කීයද? 4යි කියලා. ms ඍණ 1යි. ෂානියමයි. v වලට උත්තරයක් ආව 4යි ms ඍණ 1යි කියලා. හරි. උත්තරේ හරි ඇති. ඉතින් පැහැදිලි නේ ගන්න ඉතින්. සුළු කිරීම හරියට කරන්න විශ්වාසයෙන් ගන්න උත්තරේ එනවා හරි. රයිට්. පැහැදිලිද උස්සන්න බලන්න. පැහැදිලිද උස්සන්න. v වල උත්තරයක් අපි ගත්තා. පැහැදිලිද? 4යි ms ඍණ 1 එනවා. රයිට්. ඊට පස්සේ මොකද අපි කරන්නේ? අපි යනවා ඊළඟ එකට. ඊට පස්සේ ඒගොල්ලෝ එතනම අහනවා පුතා භ්‍රමණාක්ෂය වටා කෝණික ප්‍රවේගය හොයන්න කියලා කියනවානේ. දැන් v දන්නවා. v සමානයි 4 ms ඍණ 1යි. අපි එතනම ඒක හදලා ඉවරයක් කරමු. අපි දන්නවා v සමානයි r ඔමේගානේ. v සමානයි r ඔමේගා. කෙලින්ම ගේම ගහන්න තියෙන්නේ. හරි. v වල උත්තරේ 4යි. r කියන්නේ 0.1යි කියන්නේ 1ට 10යිනේ. වැඩි කිරීම ඔමේගා. 0.1යිනේ. ඒ කියන්නේ 1ට 10යිනේ. වැඩි කරපු ගමන් ඔමේගා එනවා කීයයි කියලාද? 40යි. රේඩියන් s ඍණ 1යි. ගේම ෆිනිෂ්. ගේම ෆිනිෂ්. සුපිරි ගානක් ඈ. ගන්න පට්ටට අවසල වුණා. රයිට්. ලියා ගන්න අවශ්‍ය කරුණු ටික ඔක්කොම පිළිවෙලට. හරි. අපි පටන් ගමු පුතේ ඊළඟ කැලල. ඉතින් අවසානයේ කියනවා මෙහෙම. දැන් ඔන්න අපි ওই ටික ඔක්කොම හොයාගත්තා. හරි පැහැදිලිව ලස්සන උත්තරය අපිට ආවා. ඊට පස්සේ කියනවා පනිට්ටුව ජලයේ ගැටීමෙන් අනතුරුව. කියන්නේ මේක එහෙම තොක් ගාලා ගැටෙනවනේ. ගැටීමෙන් අනතුරුව ෂණිකව නිශ්චලටපත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේක මෙතන ගැටෙන ගමන් ෂණිකව නිශ්චල වුණා කියලා කියන්නේ මේ ආතතිය නිකන් නැති වෙලා යනවා. හරි ඔකනේ කියන්නේ ආතතිය මොකද වෙන්නේ? නිකම්ම නැති වෙලා යනවා වගේ එකක් තමයි කියන්නේ. හරි. හැබැයි හරිද? රයිට්. ජලයේ ගැටීමෙන්
කිරමින් ගිලෙන තෙක් කාලය තුල තන්තුව ඉහිල් වීම සිදු වේ. කියන්නේ මේක බුරුල් වෙනවා, හිල් වෙනවා. කියන්නේ මේක අර දිග හැරෙනවා තවත්. හේතුවයි මෙතන තිබ්බනේ පුතා ප්‍රවේගයක්. මේක වදිනකොට මෙතන තිබ්බනේ මූ කැරකි කැරකි මොකද්ද තිබ්බේ? කෝණික ප්‍රවේගයක් තිබ්බනේ. කැරකි කැරකි. ඒ කෝණික ප්‍රවේගයේ හින්දා තවත් කැරකෙනවා කියලා කියන්නේ. එම කාලය තුල ඒ කෝණික මන්දනයට ලක් වී නතර වේ නම් එම කාලය තුල එම භ්‍රමණය වූ වට සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවට ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියන්නේ. දැන් කැරකිච්ච වට ගාන අහනවා. හරිද? ඒත් අපි දන්නවා මේක ලක් වෙන්නේ මොකද්ද? දැන් මේක නිකන් කැරකි කැරකි තියෙනවා. මේක කැරගෙනකොට ඔමේගා කවුද? මේක බිමට පත බෑවිච්ච ගමන් ඒක නවතිනවනේ. හරි? මේක නවතිනවා. එතකොට හැබැයි මේකට කෝණික ප්‍රවේගයක් තියෙනවා. හරිද? කෝණික ප්‍රවේගයක් තියෙනවා ඔමේගා කියලා. එහෙනම් මෙයාට භ්‍රමණ චාලක ශක්තියක් තියෙනවා. ඒ භ්‍රමණ චාලක ශක්තිය හානි වෙන්නේ කවුරු මගින්ද? ඒ අර බාහිර ව්‍යාවර්තයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වනේ. ටෝ මගින්. තේරෙනවද? ඒතර මේ භ්‍රමණ චාලක ශක්තිය අර බාහිර ව්‍යාවර්තයට එරෙහිව කාර්ය කරන්න වැය කරනවා. හරි එතනින් තමයි අපිට ගේම ගහන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔමේගා දන්නවනේ. එහෙනම් මෙතනින් මම ලියන්නම්. මෙතනින් ලියන්නම්. හරි. එහෙනම් මම මෙහාරින් ලියන්නම්. මට ලියන්න පුළුවන් මොකද්ද? අන්න උත්තරේ ටෝ ටීටා. ටෝ කැරකිච්ච කෝණය තමයි ටීටා. සමානයි භාගයයි i ඔමේගා වර්ගයට. ඔච්චරයි. භාගයයි i ඔමේගා වර්ගය අපිට නිකන් අර මේකෙම මේ i ඔමේගා වර්ගය හොයාගෙන තිබ්බනම් ඒක දාන්නත් තිබ්බ කෙලින්ම. හරි. එහෙම නැත්නම් නිකන් ගමු කමක් නැහැ. ටෝ කියන්නේ 3.4යි කියලා දාන්න. ඒක නම් සුළු කරන්න වෙයි පුතේ. ටීටා කියන්නේ කවුද? කැරකිච්ච කෝණය. කැරකිච්ච කෝණය එන්නේ වට ගන්න නෙවෙයි එන්නේ. භාගයයි i කියන්නේ අපිට දීලා තිබ්බා. කීයද i කියන්නේ? 0.05 නේ. 0.05 කියන්නේ 5 බෙදීම 100යි. ඔමේගා වර්ගය කියන්නේ මෙන්න මේකේ වර්ගය. 40 වැඩි කිරීම 40 ආයෙත්. හොඳට සුළු කරන්න තමයි තියෙන්නේ. බිංදු දෙකක් බා ගන්න. ඔච්චරයි. හරි. සුළු කරමු. ඒතර වට සංඛ්‍යාව වෙනවා. හරි. තව ටිකක් හදන්න බෑ ටීටා. එහෙනම් ටීටා සමානයි. මේ බලන්න. 5 වැඩි කිරීම 4 වැඩි කිරීම ආයෙත් 4 බෙදීම 2 වැඩි කිරීම 3.4. ඔය ටීටානේ එන්නේ. ඔන්න ටීටා ආවා. හරි. හරි ටීටා එනවා. වට ගානනේ අපෙන් අහන්නේ. එහෙනම් වට ගාන කියලා කියන්නේ පුතේ ටීටා බෙදන්න ඕන 25 වලින්. කාගෙන්ද බෙදන්න ඕනේ? 25 වලින්. එහෙනම් මෙතන ඔය උත්තරේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 බෙදීම 2 වැඩි කිරීම 3.4 ආයෙ බෙදෙන්න ඕන 25 වලින්. හරි. ඔකේ 5 වලට උත්තරයක් ගන්න කිව්වද? දන්නේ නැහැ කිව්වද කියලා? නෑනේ. 5 වලින් බෙදන්න ඕන. හරි. 25 වලින් බෙදන්න. එතන බෙදලා උත්තරේ ගන්න. එතන එනවා කෙලිම කැරකිච්ච වට ගන්න. කිසිම කේස් එකක් නැහැ. හරි නේද? රයිට්. පැහැදිලි ලියා ගන්න. හරි. හොඳ ගැටලුවක්. ලේසි. හරි. අමාරුත් නෑ. නිකන් ඔහේ හදාන යන්න තියෙන්නේ. මම හිතනවා පැහැදිලි. හරි. මම ගන්නම්. අපි ඊළඟ ගැටලුවට යමු. හරි. හරි. ඔන්න බලන්න ඊළඟ එක. හරි. බලන්න මොකක්ද ඒගොල්ලෝ කියන්නේ කියලා. ප්‍රශ්න අංක 6. හරි. ඒගොල්ලෝ කියනවා මෙහෙම කතාවක්. හරි. නලාව නාද කරමින් ධාවනය වන ගිලන් රථයක් අත දෙසට ළඟා අප දෙසට අත දෙසට නේ අප දෙසට ළඟා වන විට එහි නලාහඬ වැඩි වී සංඛ්‍යාතයෙන් යුතුවත් රථය අප පසුකර ධාවනය වන විට අඩු සංඛ්‍යාතයෙන් යුතුවත් ශ්‍රවණය වන්නේද අප ශබ්ද ප්‍රභවයක් දෙසට ගමන් ගන්නා විට එහි සංඛ්‍යාතය වැඩි වීද ලෙසද ඉන්නිවතට ගමන් ගන්නා විට සංඛ්‍යාත අඩු වී ලෙසද නිරීක්ෂණය වන්නේද රාත්‍රී හත නිරීක්ෂණයේදී සමහර තරු රතු පැහැයෙන්ද සමහර තරු නිල් පැහැයෙන්ද හරිද නිරීක්ෂණය වන්නේද ඩොප්ලර් ආචරණය හේතුවෙනි. එසේම වවුලන්, තල්මසුන්, ඩොල්ෆින්, මත්ස්‍යයන් වැනි සතුන් තම ගමන් මාර්ගයෙන් ඇති බාධා හඳුනා ගැනීමට උපයෝගී කරගන්නේද ඩොප්ලර් ආචරණයයි. රයිට්. කතාවක් කියන ඒගොල්ලෝ හරිද? ඩොප්ලර් ආචරණය. තවද තාරකාවල භ්‍රමණ වේගය, මෝටර රථ ධාවන වේගය හා රුධිර සංසරණ වේගය මැනීම සඳහාද ඩොප්ලර් ආචරණය යොදා ගන්නවා. හරි මොකද පුතේ? ඉතින් වස්තුන් අතර එකිනෙක සාපේක්ෂ චලිතයක් තියෙනකොට තමයි ඩොප්ලර් ආචරණය වැදගත් වෙන්නේ. කොහොමද තියෙන්නේ? සාපේක්ෂ චලිතයක් තියෙනකොට එක්කෙනෙක් නිකුත් කරන සංඛ්‍යාතයක් වෙනස් විදිහට අනිත් එක්කෙනාට ශ්‍රවණය වෙනවා, දර්ශනය වෙනවා. ඔක තමයි ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. හරි. හරි. පොලිස් නිලධාරීන් යොදා ගන්නා වේගමාන උපකරණයක් සංඛ්‍යාත F නෝට් වන ආලෝක වේගයෙන්. හරි. සංඛ්‍යාත F නෝට් වන ආලෝකයේ වේගයෙන්. හරි අපි ඒක බලමුකෝ. සංඛ්‍යාත F නෝට් ආලෝකයේ වේගය වෙන c.
සුද්ධ තරංග නිකුත් කරයි. එම තරංග ඉදිරියට පැමිණෙන මෝටර රථයේ වැඩි පරාවර්තනය වේ. මෝටර රථයට තරංගය ළඟා වීමේදී වැඩි සංඛ්‍යාතයක් නිරීක්ෂණය වන අතර ඉන් පරාවර්තනය වන නැවත වේගමානය වෙත පැමිණීමේදී වැඩි සංඛ්‍යාතයක් පෙන්වයි. කියන්නේ වැදිලා එනකොට කොහොමවත් එන්නේ අපි දිහාවටනේ. වැඩි සංඛ්‍යාතයක් පෙන්වනවා. කියන්නේ මේක ඇවිල්ලා කතා කරන්නේ මේ පරාවර්තනයේදී සිදුවන ඩොප්ලාචරණය. උපකරණ නිකුත් කරන තරංගවල සංඛ්‍යාත f නෝට් සහ නැවත ළඟාවන පරාවර්තිත තරංගවල සංඛ්‍යාත f ඩෑෂ් හරි අතර වෙනස හේතුවෙන් ඇතිවන නොගසුම් ආධාරකෙන් මෝටර රථයේ වේගය මන්නු ලැබේ. ඒ කියන්නේ නොගසුම් තමයි ඇති වෙන්නේ. හරි. හරි. බලමුකෝ අපි. ආලෝකයේ වේගය c ගන්නු 3 වැඩි කිරීම 10 8යි කියලා. හරි. ඒක දීලා තියෙනවා. 10 8යි ms ඍණ 1යි ඔන්න ආලෝකයේ ප්‍රවේගය දීලා අපිට. හරි. 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1යි කියලා. හරි. ඩොප්ලාචරණය යනු කුමක්ද? ලියා ගන්න. ඩොප්ලාචරණය පැහැදිලි කර ඇති සංසිද්ධීන් සහ ඒ ප්‍රායෝගික භාවිතයන් සඳහන් කරලා තියෙන උඩ උස්සලා තිබ්බේ ඒක තමයි. හරි. පොලිස් නිලධාරියෙක් තමා වෙතට V වේගයෙන් එන මෝටර රථයක් වෙතට. හරි. දැන් ඉතින් ඇඳ ගන්න යන රූප සටහන. වෙන්න අර ගන්න එක මෙහෙම විදිනවා. හරිද? වෙන්න මෝටර රථ. අන්නගත්තා. මෝටර රථය යනවා මේ පැත්තට. තුම්බටේ විරිවස්සින් තියෙනකොට දන්නවනේ මේ පැත්තට එන්නේ කියලා. V වේගයෙන් එනවා. හරි. ඒතර මේ තියෙන්නේ නිශ්චල ප්‍රභවයක්. මෙයා තමා මේ නිකුත් කරන සංඛ්‍යාතය ඔය තියෙන්නේ. මෙයා නිකුත් කරන F නෝට් කියන සංඛ්‍යාතය. දැන් බලමු නිශ්චල ප්‍රභවයක් චලනය වන නිරීක්ෂකයෙක්. නිශ්චලයි චලනය වන නිරීක්ෂකයෙක්. චලනය වන නිරීක්ෂකයා. මේ තමා නිරීක්ෂකයා. මේ තමා ප්‍රභවය. හරි නේද? ඉතින් බලමු තෙන්න ගේමක් ගහලා මොකක් හරි හොයාගමුකෝ කියන දේ බලමු අපි මොකද්ද කියන්නේ කියලා. හරි. ඒගොල්ලෝ කියනවා ගමන් වේගමානයේ තරංග නිකුත් එම තරංගයේ රථය මත පතිරවන සංඛ්‍යාත F1 සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. මෙයාට දැනෙන්නේ F1 කියලාලු. හරි. කොහොමද ලියන්නේ පුතේ F1 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. හරි. ධ්වනි ප්‍රවේගය කියන්නේ මේ C නේ. ඒතර මෙයා තමයි C වේගෙන් එන්නේ. නිරීක්ෂකයාට සාපේක්ෂව නිරීක්ෂකයා නිශ්චලයිනේ C ම තමයි. බෙදීම. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. දෙන්න එන්නේ එකම පැත්තට නේද? V ත් වෙනවා C ත් වෙනවා. C ධන V. පොඩකින්න චලනය වන නිරීක්ෂකයෙක්. නිශ්චල නිරීක්ෂකයෙක්. පොඩින්න F1 සමානයි ප්‍රභවයට නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගයයි ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගයයි. හරි. සෝරි වැරදුනා. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය කියන්නේ මෙයානේ නිරීක්ෂකයා. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය කියන්නේ දෙන්නම එන්නේ එකම පැත්තට. එහෙනම් එකතු වෙනවා. C ධන V. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය කියන්නේ C. වාරයක් කවුද? ස්වාභාවික සංඛ්‍යාත F නෝට්. ඕක තමයි උත්තරේ පළවෙනි එකට. හරි නේද? වැඩි හරි. හරිය කිව්වා හරි මම ලිව්වා වැරදි. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. එච්චරයි. හරි ඊට පස්සේ කියනවා රථයේ ගැටුණු තරංගය පරාවර්තන වෙන සංඛ්‍යාත මොකක්ද? හරි. මේකේ වැදුනට පස්සේ එයා පරාවර්තන වෙනකොට පුතා තරංගවල සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහනේ. පරාවර්තනයේදී මොනවත් වෙනස් වෙන්නේ නැහැ. V F ලැම්ඩා කවුරුත් වෙනස් වෙනවද? කවුරුත් වෙනස් වෙන්නේ නැහැ. ඒතර මෙතෙන්දි කවුද එන්නේ සංඛ්‍යාතේ? පරාවර්තන වෙන සංඛ්‍යාතයත් F එකම තමයි. F1 කියලා ලිව්වත් හරි. මේ උත්තරේ ලිව්වත් හරි හරි. F1 කියලා ලියන්න ඉතින් අවුලක් නැහැ. ඒගොල්ලෝ F1 කියලා එකක් අර්ථ දක්වලා තියෙනවානේ. හොඳ ප්‍රශ්නයක් නැහැ හැම ලිව්වට හරි. වේගමානය අනාවරණය කර ගන්නා තරංගවල සංඛ්‍යාත F ඩෑෂ් සඳහා ප්‍රකාශනයක් ලියන්න. දැන් අපි ආයෙ ලියන්න ඕන. හරි. ඒතර අපි ආයෙ බලමු. ඒතර දැන් මෙයා තමයි නිරීක්ෂකයා. ඒ තමයි F ඩෑෂ්. දැන් මෙයා ප්‍රභවය. චලනය වන ප්‍රභවයක්. හරිද? මේ ඉන්නේ චලනය වන ප්‍රභවයක්. V වේගෙන් එනවා නේ. ගාට එනවා. හරිද? V වේගෙන් එනවා. එයා නිකුත් කරන සංඛ්‍යාත F1. ඒතර මෙයා දැන් නිකුත් කරනවා මෙන්න C වේගෙන් සංඛ්‍යාත එන කෙනෙක්. ප්‍රවේගය C. ආලෝක වේගෙන් එනවා වැදිලා එනවා කුස් කාලා. හරි දැන් අපි ලියන්න ඕන. ආයෙ ලියමු හරි. ඒතර මෙයාට හැන F ඩෑෂ් නේ. එහෙනම් මම ලියනවා මෙතන ලියන්න පේනවනේ. හරි F ඩෑෂ් ලියමු. F ඩෑෂ් සමානයි දැන් මෙයා නිරීක්ෂකයා. මෙයා ප්‍රභවය. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. මු නිශ්චලයිනේ. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය කියන්නේ C. බෙදීම. C බෙදීම. ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය. දෙන්නම එකම පැත්තට යන්නේ පුතේ. අඩු වෙනවා. C ඍණ V. ගන්නද? C ඍණ V. වාරයක් කවුද? F1. ඔන්න ලිව්වා. මේක 1 මේක 2 කියලා දාගමුකෝ. වැඩේ හරි. F ඩෑෂ් ඊට පස්සේ කියනවා ලබා ගන්න. හරි. ඒතර F ඩෑෂ් සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නකොට තරංග තව ටිකක් මේක සුළු කරගන්න පුළුවන් පුතේ. හරි. F ඩෑෂ් මොකද මේ F1ට උත්තරයක් අපිට මෙතනින් දාන්න පුළුවන්. දාලා චුට්ටක් සුළු කරමු. හරි. එහෙනම් ලියනවා මේ බලන්න.
f' සමානයි c බෙදීම c ඍණ v වාරයක් හරි f එක වෙනුවට දාන්න c ධන v බෙදීම c වාරයක් f නෝට් කියලා. මේකට මේක කැපිලා අයින් වෙනවා. උත්තරයක් එනවා f' සමානයි හරි c ධන v බෙදීම c ඍණ v වාරයක් f නෝට් කියලා. හරිද? පැහැදිලිනේ මම කියන එක. රයිට්. මොකක් කර වැරදුනාද? නෑ නේද? හරි. මම හිතනවා හරි කියලා. හරි. ඔන්න f' හොයාගත්තා. හරි. ඊට තමයි ප්‍රකාශනය ලබා ගන්න ඕන ගත්තා. වේගමානය අනාවරණය කරන තරංගවල f' සඳහා ලබා ගන්න. ඊට පස්සේ කියනවා වේගමානය නිකුත් කරන ලද තරංගයට නැවත ළඟා වන තරංග අතර සංඛ්‍යාත වෙනස නුගසුම් සංඛ්‍යාතය ඔන්න ඕක කියලා පෙන්වන්නලු. හරි. හරි. අපි යන් නුගසුම් සංඛ්‍යාතය හොයන්න. හරි. මෙතන එනකන් අවුලක් නැතුව ලියා ගන්නකො පුතේ. හරියටම. නුගසුම් සංඛ්‍යාතය කියන්නේ මේකෙන් අඩු වෙන්න ඕන කවුද? f නෝට් අඩු වෙන්න ඕන. හරිනේ? ටක් ගාලා ලියා ගන්න මෙතන එනකන්. ඕකෙන් f නෝට් අඩු වුණාම තමයි එන්නේ කවුද? නුගසුම් සංඛ්‍යාතය. නේ නුගසුම් සංඛ්‍යාතය කියන්නේ කවුද? ඔය අපිට දීලා තියෙන එක්කනාගෙන් අපි අඩු කරන්න ඕන f නෝට්. එතකොට එනවා අපිට නුගසුම් සංඛ්‍යාතය. ටක් ගාලා හරි අන බාඩිලා එක. ඊට පස්සේ අපෙන් අහනවා ඔය ඩෙල්ටා f ගන්න කියලානේ කියන්නේ. බව පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ කියලා තියෙනවා ඒ කියන්නේ v වලට වැඩිය ගොඩාක් විශාලයි c කියලා තමයි දීලා තියෙන්නේ. ඒක මම හදලා ගන්නවා. ඒතර උත්තරේ හරි. රයිට් මම මේක මකන්නම් පුතා. බලමු දැන් මොකද වෙන්නේ කියලා අපිට. කියලා ආදේශ කර කර ගන්න විතරයි තියෙන්නේ. ඔය ගේමක් නෑ හරි. රයිට්. ඔන්න බලන්න. ඔන්න නුගසුම් සංඛ්‍යාතය. නුගසුම් සංඛ්‍යාතය කියන්නේ ඩෙල්ටා f. ඩෙල්ටා f කියලා කියන්නේ f ඩෑෂ් කින් අඩු කරන්න ඕන f නෝට්. ඕකනේ. නිකුත් කරේ f නෝට් ආවේ f ඩෑෂ් අඩු කරා. හරි. එහෙනම් ඩෙල්ටා f වලින් අපිට වේගය හොයන්න පුළුවන්. හරි. ඩෙල්ටා f සමාන f ඩෑෂ් වෙනුවට ලියන්න පුළුවන් c ධන v බෙදීම c ඍණ v කියලා. වැඩේ හරි. වාරයක් f නෝට් මයිනස් f නෝට්. f නෝට් ගන්නකො පුතේ එළියට පොදු හරයක් ගන්න c ධන v. හරි. මේක ඍණ දාන්න c ඍණ v. යටතට වෙනවා කවුද? c ඍණ v කියලා. නොච්චරයි. දැන් සුළු කරන්න ඩෙල්ටා f සමානයි f නෝට්. හරි. මේකට c ට c කැපිලා යනවා මේ. c ඍණ c නේ කැපිලා ගියා. v ධන v 2යි v. යටතට වෙනවා c ඍණ v කියලා. රයිට්. ඒතර උත්තරයක් එනවා ඩෙල්ටා f සමානයි 2යි v f නෝට් බෙදීම කවුද? c ඍණ v කියලා. දැන් c ඍණ v ට තමයි කේස් එක තියෙන්නේ. දැන් එහෙම උත්තරයක් නැහැනේ. ඒක තමයි පුතේ ඔය කියන්නේ v ට වඩා ගොඩාක් ලොකුයි කියලා. එතකොට දැන් v ට වඩා c ගොඩාක් ලොකු වුණොත් එහෙම v ගෙන් හිතනවා දැන් c කියන්නේ ආලෝකයේ ප්‍රවේගයනේ බා. ඒක කෝටි ගාණක ප්‍රවේගයක් හරි. ඒකෙන් නිකන් 100ක් 200ක් අඩු කරා කියලා උත්තරේ වැඩක් නැහැ නේ. එතකොට මේක ආසන්නව කාට සමාන? c ඍණ v කියන උත්තරේ ආසන්නව සමානයි c ටම. එහෙම ගන්න. ඒක තමයි තර්කය හරි. ඒතර අපිට ලියන්න පුළුවන් අන්න ඩෙල්ටා f වලට උත්තරයක්. ඩෙල්ටා f සමානයි කවුද? 2යි vf නෝට් බෙදීම c ම තමයි. හේතුව ඇයි? c ගෙන් චූටි උත්තරයක් අඩු වුණා කියලා මොකද වෙන්නේ? c ම තමයි හරි. පැහැදිලිද නිකන් අර වැවකින් වතුර බාල්දියක් අයින් කරා කියලා මේ වතුර අඩු වෙනවා. අන්න ඒ වගේ එකක් තමයි හිතා ගන්නකො. හරි. චුට්ටක් හරි අඩු වෙනවනේ. එහෙම කියන්න එපා. හරි. පැහැදිලිද? හරි. එක සැරයක් වගේ මට කොල්ලෙක් කියනවා ගුරුත්වය ළඟ ඉන්නකොට දැන් පුෂ්ඨයේ ඉන්නකොටනේ වැඩි චුට්ටක් උඩට ගියොත් ගුරුත්වය අඩු වෙනවා. චුට්ටක් හරි උඩට ගියොත් අඩු වෙනවනේ. තව චුට්ටක් ගියොත් උඩට අඩු වෙනවනේ. එහෙම කියනවා. හරි. පැහැදිලි නේද? එහෙම කියන්න එපා. හරි. තේරෙනවනේ ගත්තේ විදිය? රයිට්. පැහැදිලි ඇති. හරි. ඊට පස්සේ අපිට කියනවා එම සංඛ්‍යාත වෙනස 7 වෙනි එක. දැන් 7 වෙනි එක. ඒගොල්ලෝ දීලා තියෙනවා. එම සංඛ්‍යාත වෙනස ඩෙල්ටා f නිකුත් කරන තරංගවල සංඛ්‍යාතය f නෝට්ට දරන අනුපාතය. කියන්නේ නිකුත් කරන දරන අනුපාතය. ඔන්න ඕක දීලා තියෙනවා. මෝටර රථයේ වේගය ස්ථාන කියලානේ කියන්නේ. c දන්නව නේද? හරි. දැන් අපි මේක උත්තරේ ලියා ගමු මේ. ඩෙල්ටා f සමානයි පුතේ 2යි v f නෝට් බෙදීම c නේ. ඊට පස්සේ කියනවා ඩෙල්ටා f නිකුත් කරන තරංගවල සංඛ්‍යාත f නෝට්ට දරන අනුපාතය. ඒ කියන්නේ කවුද? ඩෙල්ටා f බෙදීම f නෝට්. ඔන්න ඔය අනුපාතය දීලා තියෙනවා 2යි v බෙදීම c. මෙන්න මේ අනුපාතය දීලා කවුරු කියලාද? 8 වැඩි කිරීම 10 ඍණ 7යි කියලා. ලියා ගන්නකො. 8 වැඩි කිරීම 10 ඍණ 7යි සමානයි 2යි v බෙදීම c ලියන්න 3 වැඩි කිරීම 10යි 8යි කියලා. තේරුණා නේද? ඔච්චරයි. 3 වැඩි කිරීම 10යි 8යි. සුළු කරන්න. දෙවරක් 1යි දෙවරක් 4යි 4 රත් තුන 12යි වැඩි කිරීම මේක සුළු වෙච්ච ගමන් 10ක් විතර ඉතුරු වෙන්නේ. v සමානයි 120යි. ඈනේ මේකෙන් ඇවිල්ලා නේද? v කීයද?
120යි ms නේ එකයි. හරි. මම හිතනවා පැහැදිලි කියලා. සුළු කරලා ගන්න විතරයි තියෙන්නේ. හරි. අපි යන් 8 වෙනි එකට. අපි යන 8 වෙනි එකට. පැහැදිලිනේ උතැනට ගන්නේ. හරි. ටක් ගාලා ලියා ගන්න. ගේමක් නෑ ඉතින් හරි. මම සුළු කරා ගත්තා. එතනින් එහාට දක්කා යන්න විතරයි තියෙන්නේ. හරි. පොඩි පොඩි දේවල් තියෙන්නේ ඉතින්. හරි. රචනාවලට එහෙම හරියට හදන්න පුරුදු වුණාට පස්සේ ගේමක් නෑ ළමයි. හරි. ඇත්තටම රචනා ප්‍රශ්න කීයද හදන්න ඕනේ? අපි 8ක් තියෙනවා රචනා. හරි. හරියටම 3ක් හදලා ආවත් ඇති. හරි. හරියටම රචනා ප්‍රශ්න 3ක් ගොඩ දාගත්ත කියන්නේ ඇත්තිය. රචනා ප්‍රශ්න 3ක් ගොඩ දානවා කියන්නේ හරියටම අපිට ලකුණු හම්බ වෙනවා 22.5ක් හරි 100න් ඈ. රචනා ප්‍රශ්න 3ක් ගත්තා. රචනා ප්‍රශ්න 4ටම 30යි නෙන්නේ. 100න් ඈ. 22.5ක් ගොඩ හරි. හරියට හැදුවොත්. ඒ කියන්නේ 4ම පාවිච්චි කරලා 3ක ලකුණු අරන් යන්නේ ඒත් ඇති 22.5යි. ස්ට්‍රක්චර්ත් එහෙමයි. 4ක් තියෙන අඩුම 3ක් හදාගන්න හරියටම 3ක් හදන්න 15ක් වෙනවා 37.5යි. තේරෙනවනේ MCQ 30ක් ගෙවුවොත් 67.5යි 35 ගෙවුවොත් මොකද වෙන්නේ කියලා තේරෙනවනේ 37 38 වගේ වැදුණු ගමන් ඉවරයි ඈ. ඒකම වැදිනවා පත්තු වෙනවා. ඔක තමයි ක්‍රමය ඉතින්. කලබල නැතුව කරන්න ගොඩ නගන්න පුළුවන් වෙලාව තියෙනවා ඈ. මීට ගොඩ නගන්න. දැන් ඉඳලා ඉතින් කරන්න ඕන වැඩ නැත්තම් බෑ ඉතින් හරි. හරි බලමු මේකට උත්තරයක් වෙලන තියෙන්නේ රයිට්. ඊට පස්සේ මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා පොලිස් නිලධාරියා රථය නැවැත්වීමට සංඥා කිරීමත් පසුවද ඔහුට පසුකර ගොස් මද වේලාවකට පසු රථයේ වේගය නම් එහිට එවිට නොගසුම් සංඛ්‍යාත ඩෙල්ටා F සොයන්න. ඩෙල්ටා F නේ ගන්න දැන් වේගය දීලා තියෙනවා. හරි. ඩෙල්ටා F තමයි දැන් හොයන්න තියෙන්නේ. හරි. ඩෙල්ටා F අහනවා නම් ඩෙල්ටා F සමානයි 2v F නෝට් බෙදීම c නේ පුතේ. ඒතර F නෝට් හොයාගන්න නම් මොනවා කරන්නත් හරි. දීලා තියෙන්නේ. ආ මේ තියෙන සුද්ධ තරංගවල සංඛ්‍යාතය මේ දීලා තියෙනවා. හරි. සුද්ධ තරංගවල සංඛ්‍යාතය දීලා තියෙනවා. එහෙනම් ඩෙල්ටා F සමානයි. ඒමක් නෑනේ බා. 2 වැඩි කිරීම v කියන්නේ 20 බෙදීම 3 වැඩි කිරීම 10 8යි වැඩි කිරීම. ඇයි එහෙම එකක් දුන්නේ නේද? 10 10යි. සුළු කරලා ගන්න පුතේ. හරි. එච්චර තමයි. අන්න මේක කැපෙනවා 10 2ක් කියලා එනවා. 10 3 වෙන්නේ ලස්සන උත්තර ටික. හරි. සුළු වෙනවනේ. ඒක හදලා ගන්න. හරි. එච්චරයි. හරි. වැඩේ පැහැදිලි නේද? හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔහොම තමයි ඉතින් හදන්න තියෙන්නේ. හරි. ප්‍රශ්න හදනකොට නිකන් ගලාගෙන යාමක් තමයි තියෙන්නේ. හරි. ඕගොල්ලන් ඇතුලේ තමයි වැඩේ තියෙන්නේ. ඔහොම සුළු වෙන්න එහෙම එක එක තැන් වලින් එනවා. හරි. හරි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ ප්‍රශ්න වල එන ඊළඟ ප්‍රශ්නේ? දිගයි. ප්‍රශ්න දිගයි. හරි. තේරෙනවද කියන්නේ ප්‍රශ්න දිගයි ඇත්තටම. හරි. දැන් පෙපිසිස් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් පැදුර වගේ. දෙවෙනි එකත් එහෙම තමයි. ඊට නොදෙවෙනි දිගකට එනවා. පැදුරක් වගේ එනවා. හරි. ප්‍රශ්න ගොඩාක් දිගට කියවන්න එනවනේ. ඒකට තියෙන උපක්‍රමය මොකද්ද? මොකද වචන කියව ගන්න බෑ කියන එක නිදහසට කාරණයක් නෙවෙයි. හරි. තේරෙනවද කියන්නේ? පොයින්ට් වලින් කියවන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න කියවලා එක්ස්පීරියන්ස් කරන එක තමයි හොඳම දේ. ඒ කියන්නේ අදාළ විශේෂේෂ්ඨ පළපුරුද්දක් තියෙනවා නම් ඒවට පට ගාලා කියවගෙන යන්න පුළුවන් අපිට. මම කියන එක තේරෙනවද? දැන් මුලින්ම හිතන්නකෝ තේරෙනවද මම කියන එක? හරි. දැන් අර කියන එක තේරෙනවද? කියවලා පුරුදු නම් කස 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 ගාලා කියවිලගෙන යනවනේ. ඒතර අවබෝධය එනවා ටිකක්. එතකොට අපිට ගන්න තියෙන්නේ මොකද්ද? වැඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න එක තමයි හොඳම දේ. ප්‍රශ්න කරලා පළපුරුද්දක් ගන්න. හරි. අනික ප්‍රශ්නයකට පැය භාගයක් තියෙනවා. හරි. ඔයගේ ප්‍රශ්නයක් කරන්න පැය භාගයක් තියෙනවා. හොඳ කාලයක් තියෙනවා. කියවලා පොඩි ගේමක් ගහුවා විනාඩි 5 10ක් කියවලා හරි. ඒකට අර අමතර කියවීම් කාලෙකුත් දෙනවනේ. ඒකෙන් තමයි ගේම ගහන්නේ. හරි. ඒවා ටික ටික ප්‍රැක්ටිස් කරමු. දැන් තාම ලොකුවට ටයිමින් ගැන හිතන්න එපා. දැන් තියෙන වැඩ කරන්න. ඒතර ටයිම් එක ඔටෝ හැදිලා හරි. හරිනේ? රයිට්. එහෙනම් අතර ඇති. හරි. අයබෝන්.